ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම්ව ධම් සභාවට පැමිණ සිටින ශ්‍රද්ධාවන්ත කෘතවේදී පින්නතුනි, ඔබ හැමදෙනාම මීට මාස දෙකකුත් සති 3කට එහා කාලයකදී මේ ධම් සභාවේ ඉන්න බොහෝ දෙනා මුණ ගැහුණා. ඒත් පින්කමක් වෙනුවෙන් එදත් අරමුණ වුණේ එදා වෙනකොට දින 7කට හිතදී අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනාංශයේ හිටපු පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර ආදරණීය ස්වාමි පුරුෂයාට, පියාණන් වහන්සේට, ඥාතිවරයාට, හිතවතාට පුණ්‍යානුමෝදනා කරන්ට. ඒ පින්කම සිද්ධ කරලා කාලයක් ගෙවෙන වෙලාවේ, ඒ කියන්නේ එතුමා මිය පරලොව ගිහිල්ලා 3 මාසයක් ගෙවෙන වෙලාවේ යලිත් අපි මේ ධම් සභාවේදී මුණ ගැහෙන්නේ තවත් ධර්මානුශාසනාවක් එක්ක සම්බන්ධ වෙන්න. අදත් අරමුණ එයමයි. ඒ තමයි මිට 3 මාසයකටදී මිය පරලොව යනට යෙදුණු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර ආදරණීය ස්වාමි පුරුෂයාට, පියාණන් වහන්සේට, සහෘදයාට, ඥාතිවරයාට, හිතවතාට පුණ්‍යානුමෝදනා කිරීම. අද අපි කාල වේලාව ටිකක් කලින් තියාගෙනම පටන් ගත්තා මේ ධර්මානුශාසනාව. ඒකට හේතුව අපේ දුෂාන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිතුමන්, ඒ වගේම නලින් මහත්මයාගේ ආදරණීය බිරිඳ අයන්ති ප්‍රනාන්දු මහත්මිය, ඒ වගේම ආදරණීය පුතණුවන් සනුක අබේසේකර පුතණුවන්, ඒ වගේම අපේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ ආදරණීය ගුරුතුමන් ආදී කොට හැමදෙනාම අපිට මතක් කළේ, ආරාධනා කළේ මේ ධර්මානුශාසනාව සඳහා මේ වෙලාවට වඩින්නයි කියලා. හැමදෙනාගේම අරමුණ තියෙන්නේ Tamanගේ සහෘදයාට, ඥාතිවරයාට පුණ්‍යානුමෝදනා කරන එක. එදත් මම කිව්වා, මම මාධ්‍යයෙන් දැකලා චිත්ත ප්‍රසාදයක් ඇති වුණු කෙනෙක්ගේ අවමගුලක් දැකලා ඒකේ 7 දවසේ බණට අහඹු ලෙස අපේ දුෂාන් මැතිතුමන් වගේම සම්පත් අමරතුංග මැතිතුමන්ගේ ආරාධනාවෙන් මට වඩින්න සිද්ධ වුණා. එතනින් ඇවිල්ලා ගියාට පස්සෙත් මේ පිළිබඳව ආරංචි වෙන හැම තැනකදීම කියවුණු එකම කතාව තමයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර කියලා කියන්නේ හැමෝගේම ಗುಣ කතනයක් බවට පත් වෙච්ච, එහෙම නැත්නම් ගුණයන්ම මෙනෙහි කරන කියන පිරිසක් තමයි මට දිගට මුණ ගැහුනේ. ඒ අතරේ පහුගිය දවසක එතුමන් පිළිබඳව අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මගේ අදුරුතුමන් සමන්චන්ද්‍ර රණසිංහ මැතිතුමන් එතුමන් ගැන සටහනකුත් තබා තිබුණා. එහි එක උපමාවක් තිබුණා. ඒ තමයි මේ ලෝකේ මිනිසුන් මියදෙනවා මෙන්ම පිපෙන හැම මලක්ම පර වෙලා මියදිලා යනවා. හැබැයි අපි දන්නවා, එතුමන්ගේ විවරණෙත් තිබුණා, පිපෙන මල් විවිධයි. සමහර මල් පැහැය තියෙනවා, අපේ නෙතට මතකය දෙනවා, ඒවා මියදෙනවා, පර වෙලා යනවා. තව සමහර මල් ඒ අතර පිපෙනවා, වර්ණය පැහැය කෙසේ වෙතත් සුවඳයි, මල් පර වෙලා ගියත් සුවඳ අපිට මතක තියෙනවා. ඉතින් අපි අතර ඉන්න මිනිස්සුත් ඒ වගේමයි. නානා ප්‍රකාර හැඩතල ස්වરૂප පෙනුම් සහ හඳුනා ගැනීම අපි අතර තියෙනවා. ඒ අතරේ සමහර අය යන්නේ මතක ඉතිරි කරලා ඒවා සුවඳද එහෙම නැත්නම් දුර්ගන්ධද කියන එක තීරණය වෙන්නේ බාහිර සමාජයේ ඒක විඳගත් හැටියට. සමහර මල් මෙන්ම සමහර මිනිසුන් අපෙන් වියකිලා යනකොට සමහර මතක එච්චර හොඳ ඒවා වෙන්නේ නැහැ, ඒවා දුර්ගන්ධ වගේ. ඒ කියන්නේ සමහර අය අපි අතරින් යනකොට ඒවා සුවඳවත්ව පරම්පරාවක් හෝ යම් කාලච්ඡේදයක් තියෙනවා. ඉතින් එදා හමුව දැක්කහමත් මාස 3ක් ගෙවෙන වෙලාවේදී බිරිඳත් දරුවත් තනිනකොට මේ සහෘද සමාගම දැක්කහමත් මහාචාර්යතුමන්ගේ සටහන කියවුවාමත් මේ හැම දෙයකින්ම කියවෙන්නේ මා නොදුටු ආශ්‍රය නොකල නමුත් සිතේ චිත්‍රයක් ඇඳගත්ත කෙනා යලි යලි ඒ චිත්‍රය උපවත් කරනවා, පාඨ කරනවා එතුමන්ගේ ගුණ සුවඳ විසින්. කොහොම නමුත් මම එතුමන්ට ලෙන්ගතු වුණට ප්‍රධාන හේතුව
එතුමා මේ ජාතියට මේ ශාසනයට මේ රටට ආදරය කළ කෙනෙක් යයි මා අසා තිබුණු කාරණයටමයි. ඒ කෙසේ වෙතත් පින්නතුනි මොන මලක් පරවෙලා ගියත් ඒ මලේ සුවඳ මොකක් වුණත් ඉන්න මිනිස්සුන්ගේ සුවඳ මතුවෙන දේවල් තමයි පින් කරලා පින් අනුමෝදන් කරන එක. එතකොට මියගිය කෙනාගේ සුවඳ මොකක් වුණත් ඒක අදාළ වෙන්නේ නැහැ ජීවත් වෙලා ඉන්න අයට. මම එහෙම කියන්නේ Tamanගේ ගුණය මතු කරගන්නට කොයි සුවඳවත් වැදගත් වෙන්නේ නැහැ. ඒක නිසා ජීවත් වෙලා ඉන්න අයගේ යුතුයකම තමයි පින්නතුනේ ඔබ සමග ඉඳලා මියගේ යම් කෙනෙක් මේ භව ගමනේ අසරණව සිටින්නේ වේනම් භව ගමන සුවපත් කර ගනිත්වා කියන කාරුණික චේතනාවෙන් යුක්තව පින්දහම් කරලා පුණ්‍යානුමෝදනා කරන එක. ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ඉගැන්වීම. ඒ නිසා තමයි අපේ සංස්කෘතිය විසින් අපේ සමාජය අපේ ධර්මය මුල් කරගෙන 3 දවසෙන් 7 දවසෙන් එහෙම නැත්නම් 3 මාසෙන් নানা ආකාර විදිහට පින්දහම් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නේ. ඉතින් ඔබට විවිධ කියවීම් තියෙන්න පුළුවනි. මෙච්චර හොඳ නම්, මෙච්චර ගුණ සුවඳ නම්, මෙච්චර ශ්‍රද්ධාවන්ත ගුණගරුක නම් පින් අඩු භූමියක පින් ගණ්ඩ ඉපදලා නැතුවා වෙන්න පුළුවන් කියලත් කෙනෙකුට ස්වාමියා ගැන හිතනකොට තාත්තා ගැන හිතනකොට තව සුප්‍රිය සහෝදරයා යයි ඔබ හිතන කෙනා ගැන ඔබට එහෙම දැනෙන්නට පුළුවනි. නමුත් පින්නතුනේ නැවත බුද්ධ වචනය කියනවා බාහිර ඔබ දැනගත්ත ලකුණින් නිගමන දෙන්න එපා කියලා. ඒ කියන්නේ සසරගත වරදකින් හෝ වේවා කොතැනක හෝ ඉන්නට පුළුවනි අපි පින්දහම් කරලා පින් අනුමෝදන් කරමු. මේ සටහනේ තියෙනවා දිවංගත ආදරණීය පියාණන් සිරිසේන අබේසේකර පියාණන්ට සහ අමරා ආර්යවර්ධන අබේසේකර මෑණියන්ටත් පින් දෙමු කියලා. මේ දෙන්න විතරක් නෙමෙයි පින්නතුනි අපි හැමදෙනාගේම නමින් මිය ගිය සියල්ලෝ මේ පින් අනුමෝදන් වේවා භව ගමන සුවපත් කර ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ පින්කම සිද්ධ කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මේ ලෝකේ උත්පත්තිය ලබන අපි උත්පත්තිය ලබන්නේම අනේකාකාර ගති ගුණ ඇතුවමයි. එදත් මන් ටිකක් කිව්වා එදා අපේ මාතෘකාව වුණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මතාවයේ 7 දවසේ දේශනාව නිසා. මන් දන්නවා පාලි මතක නෑ කියලා. හැබැයි මං හිතනවා සාරය මතක ඇති කියලා. ඉතින් ඒ නිසා මම ඒ ගැන යලි කියන්නේ නෑ. අද මාතෘකාව වෙනස්. එතකොට පින්නතුනි මේ බුදුහාමුදුරන්ගේ දේශනාව උගන්වනවා ඔය මිය යන අය අතරින් බුද්ධත්වයටපත් නොවුනා නම්, පසේ බුදු තත්වයටපත් නොවුනා නම්, අරහත් ඵලයටපත් නොවුනා නම් ඒ අය යලි උත්පත්තිය ලබනවා. ඒ අතරින් අනාගාමී ඵලයටපත් වුණු කෙනෙක් සුද්ධාවාස බඹලවක උපදින්නට පුළුවනි. හැබැයි ඉන් මෙහා අය කාම ලෝකයක උපදින්නට පුළුවන්. ඒක නිසා ඕනෑම කෙනෙක් පින්නතුනේ මේ භව ගමනේදී ක්ලේශ ප්‍රහීන කිරීමෙන් භව ගමන කීන ಜಾති ඒ කියන්නේ සංසාරේ පැලවෙන්න ඉපදෙන්න තියෙන හේතු අවසන් කරනකම්ම මේ භවයේ උත්පත්තිය ලබනවා. ඒ නිසා ඒ උත්පත්තිය ලබන භවතලය තීරණය වෙන්නේ පින්නතුනේ අම්මා තාත්තා පරම්පරාව නිසා නෙවෙයි. එයාගේ උපදින භවතලය තීරණය වෙන්නේ තම තමන්ම කරගත්ත පුණ්‍ය පාප ධර්මයන් අනුව. එදා අපි කතා කළා කොහොමද භවයේ සිද්ධ වෙන්නේ කියලා. කෙටියෙන්ම කිව්වොත් ජීවත් වෙලා ඉන්න කාලය පුරාවටම කරන හැම හොඳ නරක කර්මයකටම අපි කියනවා කම්ම භව කියලා. වචනේ තමයි කම්ම භව. හැබැයි කෙනෙක් මිය යන සැනින්ම සිද්ධ වෙන දේ තමයි ඒ කර්මානුරූපව ජාති භව උත්පත්තිය සිද්ධ වෙනවා. තේරවාද බුදුදහමට අනුව පින්නතුනේ අන්තරා භවයක් නැහැ. ඒ කියන්නේ මරුණු කෙනෙක් තව භවයක් ලබනකම් ඇවිදින සැරිසරන කාලයක් නැහැ. විවිධ කතන්දර එක්ක කවුරු හරි කියනවා නම් මේ කතා කරන භවයට කලින් මියදෙන්න තිබ්බ භවයකටත් අතරතුර අතන හිටියා මෙතන හිටියා කියලා. ඕකනේ දැන් තියෙන කතාව. ඒ හිටියා නම් පින්නතුනේ එතනත් ඇවිදින වෙන කෙනෙක් නෙමේ තවත් භවයක උපන් සූක්ෂම සත්වයෙක් මයි. මොකද උපත කියලා කියන්නේ හුදෙක් මනුෂ්‍යාත්ම භාවයේ විතරක් නෙවෙයි. කරජ කායක් ඒ කියන්නේ ඝන ශරීරයක් තියෙන මිනිසෙක් තිරිසන් සතෙක් වෙන්නට පුළුවනේ. එහෙමත් නැත්නම් දෙවියෙක් යකෙක් කුම්භාණ්ඩෙක් ප්‍රේතයෙක්ව උපදින්නට පුළුවනි. ඒ නිසා নানা ප්‍රකාරයෙන් භව තියෙනවා. මට කියන්න ඕනේ කරන්නේ උපතක් නැති අතරතුර අවස්ථාවක්
නෑ කියන එක. ඉතින් ඒක නිසා ඒ උත්පත්තිය ලැබෙන එක අපි කතා කරමු අපි ගැන මිනිස්සෙක්ව උපදිනවා කියලා. ඒ මිනිස්සෙක්ව උපදිනකොට පින්නතුනේ මම ඒකට කියන වචනය අම්මා තාත්තා තෝරා ගන්නෙත් කර්මානුරූපවමයි. දැන් සමහර චෝදනා කරන එක විදිහයි මේ අම්මා තාත්තා ඉපදුනේ කියලා ඒක එහෙම කතා කරලා වැඩක් නෑ. මොකද ඉපදෙන්නේම ඔබ කළ කර්මානුරූපවමයි අම්මා තාත්තා තීරණය වෙන්නේ. මොකද අපි දන්නවා අරණුඤ්ඤාතයිත වගේ මේ අම්මා එන්න කියලා කවුරුවත් ආවේ නෑ. යන්න කියලා කවුරුත් යවුවෙත් නෑ. ඒ නිසා අනාරාධිතව එන්නේ කොහේ හරි අනාරාධිතවම ගිය විඥානයක්මයි භවකාරක විඥානයක්මයි ඒ භවය සකස් කරගන්නේ. මං එහෙම කියන්නේ සමහර කෙනෙක් කියනවා එයාලට දැන් හදිසි අසනීප රෝගාබාධ නිදංගතාබාධ කියන බොනවන රෝග ගැන කියනකොට කියනවා මේවා මගේ ඒවා නෙමෙයි අපේ අම්මගේ පරම්පරාවෙන් තාත්තගේ පරම්පරාවෙන් ආවේවා කියලා. කියනවද නැද්ද? ඕක ලෙඩ විතරනේ දිගපළල උසම හතර පාටටත් කියනවා. අහවලා වගුණා නම් මෙහෙම වෙන්නේ මෙහෙමයි කියලා. නෑ කාටවත් එක කියලා වැඩක් නෑ. ඒ ජාන පරම්පරාවට උරුමකම් කීවේ එන්න කියලා ගත්තා නෙමෙයි. ඔබ ලෙඩක් ඇතුව හරි නැතුව හරි හොඳට හරි නරකට හරි ඔබ කර්මානුරූපවමයි ඒ ජාන පරම්පරාවට උරුමකම් කියන්නේ. එහෙම උත්පත්තිය ලබන අපේ පින්නතුනේ උත්පත්තිය ලබනකොටම දැන් හරි අපිට චෝදනා කරන්නේ මේ ඍණාත්මකව කියනවා කියලා. ඉතින් තියෙන්නේ ඒක නම් වෙන කියන්න දෙයක් නැහැ. ධනාත්මකක් තියෙනවා එතන. ඒ තමයි උපතින්ම යම් දුර්වලකමක් අපිට තියෙනවා. කෙටියෙන් කිව්වොත් උපතින්ම අපි දුර්වලයි. ඇයි දුර්වල වෙන්නේ? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපේ හිතවල ක්ලේශයන් උපදින්නට ක්ලේශයන් බැඳගන්නට ක්ලේශයන්ගෙන් ආවරණය වෙන්න හේතු තියෙනවා නම් මේක දුර්වලම තමයි. දැන් අපි හිතත් එක කරන අරගලේ කොච්චරද? මං අහන්නේ නිවන් දකින්නද කියලා මං අහන්නේ ජීවත් වෙන්න මොය හිතත් එක කොච්චර අරගල කරනවද ඔබ? නිවන් දකින්න නම් දසමාරයොත් එක්කත්, ඒ කියන්නේ ක්ලේශමාරත් එක්ක බෝසත්වරු පවා ගැටුණා, හැප්පුණා නම් ඔබ ජීවත් වෙන්න කොයිතරම් ඔබේ හිතත් එක්ක ඔබ අරගල කරනවද? එතකොට ඔබ උපතින් අරන් ආව ඔබේ හිත මේ අරගලයත් එක්කමයි ඔබ අරන් එන්නේ. මොනවද ඒකේ තියෙන්නේ? සංසාර කර්ම පුරුදු. ඒවට අපි කියනවා ලෝභ, ද්වේෂ, මෝහ. සමහර වෙලාවට අපි කියනවා රාග, කාම, දෘෂ්ටි, අවිජ්ජා নানা ප්‍රකාර දේවල්. ඒ කියන්නේ මේකට මේයි කියලා කියන්නේ නැති සංකීර්ණ පුරුදු අපි සංසාරේ අරන් එනවා. ඒ නිසා පින්නතුනේ එක අම්මගේ කුසෙන් බිහි වෙන දරුවෝ වුණත් নানা ප්‍රකාරයි සමාන වෙන්නේ නැහැ. පෙනුමෙන් නිවුන්නු නෙමෙයි මන් දන්න වචනේ මොකක්ද කියන්නේ හතරක් පහක් එකට ඉපදුනත් ආකල්ප වලින් සමාන නෑ. ඒකට හේතුව ධර්මයේ උගන්වන්නේ සංසාර පුරුදු කර්ම විසින් ඔවුන්ගේ ආකල්ප নানা ප්‍රකාර වෙනවා සංසාර පුරුදු නිසා කියලා. එතකොට මේ මොන පුරුද්ද දුර්වලකම යහපත තිබුණත් මං කියන්නේ ඒකේ හොඳ නරක දෙකම තියෙන්න පුළුවන්. සංසාරේ හොඳ කර්ම පුරුදු තියෙන්න පුළුවන්, නරක පුරුදුත් තියෙන්න පුළුවනි. එහෙම තියෙනකොට පින්නතුනේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ තැනක තියෙනවා පබස්සර මිදම් භික්කවේ චිත්තං කියලා. මනස උපතින් ප්‍රභාස්වරයි කියලා අංගුත්තර නිකායේ කියනවා. ප්‍රභාස්වරයි කියන්නේ පිරිසිදුයි ඒකේ කහට නැහැ කියලා. ඊට පස්සේ දේශනා කරනවා ආගන්තුකේහි උපක්ඛලේසෙහි උපක්ඛලිට්ඨං. අර මොන විදිහකින් හරි ඉපදුනාට පස්සේ ආගන්තුකව ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්න අරමුණු නිසා මනස අපිරිසිදු වෙනවා. ඒ කියන්නේ කෙලෙස් බැඳෙනවා කියන එක. දැන් ඔයගොල්ලෝ හිතලා බලන්නකෝ ආපස්සට කොයිතරම් මතක, කොයිතරම් බැඳීම්, කොයිතරම් ගැටීම් මං අහන්නේ වෛරය තරමම අපි තියනවද කියලා. නමුත් নানা ප්‍රකාර ආකල්ප වලින් මනස පිරීලාද නැද්ද? ඒවා සංසාර පුරුද්දෙන් ආව පුරුදු නිසා සමහර වෙලාවට එහෙම නැත්නම් පුරුද්ද අනුවාපේ ආගන්තුකව ගත්ත දේවල්. එතකොට මනසේ මේ කියන කහට එහෙම නැත්නම් ක්ලේශකර තත්වයන් වගේම ධර්මයේ උගන්වනවා පෙර සංසාරේ පුරුදුත් එනවා කියලා. පෙර සංසාරේ පුරුදුත් අපිත් එක්ක එනවා කියලා. හැබැයි ඒවා තියෙන නිදංගතව. ඒවා එන්නේ වට අපි කියන්නේ මේ අනුසය ධර්ම කියලා. අනුසය කියන එකේ තේරුම සහිත නිදා ගන්නවා කියන්නේ නිෂ්ක්‍රීයයි කියන එක. අවදි වෙලා නැහැ. හැබැයි එහෙම එන ඒවා මේ භවයේ කරන කර්මානුරූපව තමයි අවදි වෙන්නේ. උදාහරණයක් කෙටියෙන් කිව්වොත් සංසාරේ නරක පුරුදු නිදංගතව එනවා. මේ භවයේ නරක කර්ම කරන්නට බැහි වුණොත් ඒක පරිසරය නිසා
එහෙම නැත්නම් අධ්‍යාපනයේ නිසා හෝ මොකක් හෝ හේතුවක් නිසා තමන් ඒවාට බැහැ වුණොත් අර නැගිටින්නේ මතුවෙන්නේ සංසාරේ නරක කර්ම. හැබැයි නරක කර්ම තිබුණත් ඔබ මොකක් හෝ පිනකට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නිසා ධර්මානුකූල යහපත් පැවැත්මකට ගියොත් අරව අවදි වෙන්න කලින් ඔබ යහපතෙහි පිහිටියා වෙනවා. එතකොට දැන් මට කියන්න ඕනෑ කරන දේ තමයි සංසාර කර්ම පුරුදුත් මේ භවයේ කියන පුරුදුත් කියන මේ ඔක්කොම එකතු වෙලා තමයි පින්නතුනි අපේ ආකල්ප සකස් වෙන්නේ. දැන් ඕවා එකතු වෙන්න ඒවා ධර්මයේ නම් උපමා කරන්නේ හරියට මේ සර්පයෙක් වගේ කියලා. මම ඒකට තව උපමාවක් ගන්න ලිඳක් වගේ කියලා. දැන් සර්පයෙක් නිදාගෙන ඉන්නකොට අපිට කරදරයක් තියනවද? කතා කරන්නේ නැහැ නේ අප්පා අද වෙනකොට. සර්පයෝ නිදාගෙන ඉන්නකොට කරදරයක් තියනවද අපිට? නෑ අපිට කරදරයක් නෑ. අපි සර්පෙන්ට කොහොමද බයයි තමයි. නමුත් නිදාගෙනම නම් ඉන්නේ කිසි ගැටලුවක් නැහැ කියලා අපි දන්නවා. හැබැයි ඒ සර්පයා අවදි වුණොත් හොයම නැත්තම් පෙනේ පිප්පුවොත් අපි නායක වගේ හිතුවොත් අපි ඒකට යම් භයක් අපිට තියෙනවා. හැබැයි ඒත් අපිට හානියක් නැහැ. අපිට හානි වෙන්නේ කොතනද? ඔහු දෂ්ට කරන තැන. මොකද ණය පෙනේ පිප්පුවත් ආපහු තැම්පත් වෙනවා නම් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ සංසාර කර්ම පුරුදු ඒ වාගේ පින්නතුනි. තැම්පත්ව තියෙනකන් ගැටලුවක් නැහැ. මතු වෙලා ඒක ක්‍රියාත්මක වුණොත් තමයි නරකවල ප්‍රශ්නේ එන්නේ. දැන් අපි සුවඳක් ගමු. ඒ සුවඳ අර මහාචාර්යතුමන් ලියනවා වගේ ඔය කියන ගුණ සුවඳ සංසාර කර්ම හැටියට ආවහම ඒවා නිදන්ගතව ආරක්ෂා සහිතව තිබ්බොත් ඒ සුවඳත් එළියට එන්නේ නැහැ. හැබැයි අපේ කරන කර්මානුරූපව තමයි මේ සුවඳයි ඒ සුවඳ එකතු වෙලා සුවඳ හමන බවට පත් වෙන්නේ. තව විදිහකින් මම කව ලිඳකට උපමා කරමු කියලා. ලින් දැකලා තියෙනවද? දැකලා තියෙනවා. ලින් වල යට මඩ තියෙනවද නැද්ද? ලින් වල යට මඩ තියෙනවා. හැබැයි ලින් වල මඩ තිබ්බත් අපි ලිඳ මතු පිටින් වතුර පරිහරණයට ගන්නවද නැද්ද? ගන්නවනේ. යට මඩ තියෙන එක ගැටලුවක් නෙවෙයි. හැබැයි යම් විදිහකින් ඔය යට තියෙන මඩ තට්ටුව, රොන් මඩ තට්ටුව කැළතුනොත් අපි ඒ වතුරත් ඔන්න ඔය හොඳයි කියලා ගන්නවද? නෑ. ඒ කියන්නේ දැන් අත්දැකීම් ගොඩක් අඩු ඇති සමහර අයට. නමුත් අපි ලිඳකට වතුර බා ගන්න ගියොත් ලිඳට බාල්දිය දැම්මහම අපි සිහියෙන් ඉන්නවා යට වදින්න නැති වෙන්න මතු පිටින් වතුර ගන්න. මොකද අර මඩ තට්ටුව යට තියෙන නිසා. හැබැයි ඉතින් මොනවා හරි කතාවකට වැටුනොත් අර ලිඳ ළඟ කයිවාරු කියලා කියන්නේ. එහෙම එකට වුණොත් එහෙම අසුරු සැනින් බාල්දිය යට වදින්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙම වෙච්ච වෙලාවලුත් ඇතිනේ. මම මේ කියන්නේ කොච්චර අර පරිස්සමෙන් හිටියත් සමහර වෙලාවට අපේ යෝනිසෝ මනසිකාරය සිහියෙන් පිරිහුණාම හිතන්නේ නැති දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අහක යන කුණු ගොඩවල් ඇවිස්සෙන්න පුළුවන්. දැන් අර වතුර බාල්දිය වැදුනට පස්සේ මඩ යට අපි කරන්නේ තව කලමන එකද? හුඟක් වෙලාවට කරන්නේ ඕක තමයි. ඒ කියන්නේ මනස කැළඹිලා ප්‍රශ්නයක් ඇති වුණාම ඒ කැළඹුණු එක අල්ලගෙන නැවත ප්‍රශ්න කරනවා ගැටෙනවා කියන්නේ ආපහු නැති මඩත් අවුස්සන්නේ නැද්ද? බුද්ධිමත් මිනිස්සු කරන්නේ ඒකද? නෑ, බුද්ධිමත් මිනිස්සු දන්නවා අත්වැරදීමකින් මේක අවුස්සාගත්තා වුණාට කැළඹුණා වුණාට මේකට දෙන්න තියෙන හොඳම විසඳුම තමයි ඉවසීමෙන් මඳ වේලාවක් බලාගෙන ඉන්න එක. ඒ කියන්නේ ඉවසන්ඩ ඕනෑ අර්ථයක් ඇතුව කුමකටද අවබෝධයෙන්. ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. තමන් දන්නවා වැඩේ වැරදුනා කියලා එහෙනම් මේක හරියන්න හොඳ සිහියකින් අවස්ථාව දෙන්න ඕනේ. ඕක විශ්වවිද්‍යාලේ ප්‍රශ්නයක් වේවා, ගෙදර ප්‍රශ්නයක් වේවා, කොයි එකටත් එහෙමයි. සමහර වෙලාවට විසඳුම් හොයනවා කියලා කරන්නෙම බාල්දිය ලිඳයට දාලා කලත්තන එකමයි. ඒක නිසා පින්නතුනේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ උගන්වන්නේ අපේ ජීවිතවල පාප ධර්ම නරක පුරුදු নানা ප්‍රකාර දේ තිබෙන්න පුළුවන්. ඒ වාර ලිඳ යට වතුර යට තියෙන මඩ වාගේ. නමුත් මේ මතුපිට ස්වභාවයෙන් පිරිසුදු මනස පින්නතුනේ යෝනිසෝ මානසිකාරයෙහි පිහිටා පරිහරණය කරන්නට අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ බණ අහන්නේ ඇයි කියලා දන්නවද? අන්න අර යට මඩ තියෙන බව දැනගන්නත්
මේ සිහියෙන් පෙරහුණොත් ඒ මඩ ඇවිස්සෙන බව දැනගන්නටත් ඒ මඩ ඇවිස්සුනොත් ඒක කළමනාකරණය කරගන්නේ කොහොමද නැත්නම් ඒක පාලනය කරගන්නේ කොහොමද කියන ඉවසීම සහ ಗುಣධර්ම පුරුදු කරන එකත් ඒ පිරිසිදු ජලය පරිහරණය කරන ක්‍රමයක් තමයි මේ ධර්මයෙන් උගන්වන්නේ. ඒක නිසා පින්නතුනේ මේ බණ කියන මමත් යම් දිනක බුදු වෙන්නට උප්පත්තිය ලැබු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඇතුළු අපි හැමෝම පින්නතුනේ මඩ ඇතුව උත්පත්තිය ලබන අය. හැබැයි මේ ධර්මයෙන් පුරුදු කරන්නට කියලා කියන්නේ එක දවසක පුරුද්දක් නෙමේ සංසාර පුරුද්දක් කරගන්නට කියලා කියනවා. මෙන්න මේ දුර්වලකම දැනගෙන ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එකත් මේ මනස පරිහරණය කරන්නේ කොහොමද කියන එකත් මේ තුල කොහොමද අපි පාවිච්චි කරගෙන ජීවත් වෙන්නේ කියන එකත් තමයි උගන්වන්නේ. ඉතින් මට තියෙන්නේ පොඩි වෙලාවයිනේ නේද? මම හිතන්නේ 7 නේද 8. ඔව්. ඔව් තාම විනාඩි 55යි. ඉතින් එතකොට මාතෘකා කරගත්ත ගාථාවේ මේ ඇයි මෙහෙම කියන්නේ කියන එක කියනවා. ඒකේ කියනවා ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං කියලා. අවංක වෙන්න ඕනේ මොකද මම පන්සිලු සමාදන් කරවලා තියෙන්නේ. ඔය කොටස ඔයිට කලින් අහලා තියෙනවද නැද්ද? ඕන් දැන් ඉන්නව මොකවත් දන්නේ නැහැ වගේ. අහලා තියෙනවා. නිතර කියනවද නැද්ද? කියනවා. ඔක සිංහලෙනුත් කියනවා, පාලියෙනුත් කියනවා, අෂ්ටලෝක ධර්මෙත් කියලා හැමතැනින්ම කියනවා. මම අහන්නේ අනිත් පද දෙක මතක තියෙනවද නැද්ද? නෑ බය වෙන්න එපා මට මාත් එක පාඩම් කරගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් අපි ඕනෑම දෙයක දැනුවත් බවක් අපිට තියෙනවා. ඒ ලංකාවේ මිනිස්සු හරි ප්‍රසිද්ධයි පිටරට මිනිස්සුන්ටත් වඩා මේ ධර්මයේ කියවලා තියෙනවා ගොඩාක්. අපේ මිනිස්සු ධර්මයේ දන්නවා. මේ ගැටලු ගොඩක් තියෙනවා ඊට පස්සේ අපේ මිනිස්සුන්ට මේ අර මානසික සංයමය අඩුයි. මම මේ චෝදනා කරනවා නෙමෙයි මම ඇතුළු සංඝ සමාජය ඇතුළේ හැමතැනම තියෙන ප්‍රශ්නේ තමයි දැන් මං නිකන් උපාදුව බණට කියන්නේ කියලා සමන්සරු සාක්ෂි මේ නමුත් මම මේ කියන්නේ අර දැනිච්ච දෙයක් හිතට අපි අර පහුගිය දවසක අර සාමපාගමකට හාමුදුරු කෙනෙක් ගෙනාවනේ ඇමරිකාවෙන් ආවනේ. ඒකට මම පෞද්ගලිකව හිතනවා මන් තරම් ඒක ෂෙයා කරපු ලයික් කරපු කෙනෙක් නෑ මේ ඇමරිකාවේ යනකොට. හැබැයි මම නෙමෙයි නිකමටවත් අතවත් තිබ්බේ ලංකාවට එනවා කිව්ව තැන ඉඳලා. මොකද මම දන්නවා මට හිතිච්ච දේ තමයි වැඩේ එච්චර හොඳට වෙයිද කියන එක පිළිබඳව මට තිබුණා කුකුසක්. කියන මම ඇත්තටම එනවට අකමැත්තෙන් හිටියේ. ඒක මගේ පෞද්ගලික අදහස. පස්සේ මට හිතුණා මං හිතපදේ හරි කියලා. මොකද ඒ ආම්දුරන්ට දඹුල්ලේ ඉඳලා කොළඹ එනකොට අවස්ථා ගණනාවකදී කියන්න සිද්ධ වුණා මේ ගමන යන්න නැතුව අපි නතර කරනවා කියන්නේ. අවස්ථා ගණනාවකදී යාට මං හිතන්නේ තද ස්වරූපයෙන් කියන්න සිද්ධ වුණා මෙහෙමයි කියලා. ඊට පස්සේ ලංකාවෙන් ගිහිල්ලත් ලංකාවේදීත් ගිහිල්ලත් දීප ප්‍රකාශ අපිට එච්චර හොඳ නෑ. ඒකයි මම කියන්නේ අපේ මිනිස්සු ගොඩාක් ධර්මයේ දන්නවා කියවලා තියෙනවා ප්‍රායෝගික ජීවිතේ අපේ සංයමය, ශික්ෂණය, සංහිඳියාව ටිකක් විතර මදි. ඒ නිසා ඒ යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් සතිමත් බව කියන එක අත්‍යවශ්‍යයි පින්නතුනි. ඉතින් එතකොට දැන් ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මකාරණා අපි දන්නවා ඒවා ජීවිතේට ගලපගත්තද කියන එක පිළිබඳව මම ඔබට යෝජනා කරනවා මැරෙන්න කලින් අපි මේක හිතන්නම ඕනේ කියලා. මොකද මම මේ බණ කියන්න එන තැන්වල මට තියෙන දේ තමයි මම හුඟක් වෙලාවට උත්සාහ කරනවා. අපි හැමෝම එහෙම තමයි. දැන් මම එන්නේ සමන්ස මේතුමා ආදී ඔබතුමිය පුතා ඇතුළු අපි හැමෝමත් එක්ක. ඒතර මම කතාව හුඟක් වෙලාවට අපි කියන තැන ඉඳලා තමයි තියෙන්නේ. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් මංගල සූත්‍රයේ තියෙනවානේ. දැන් මංගල සූත්‍රයේ කියන්නේ මොනවද? මංගල කරුණු 38කින් කියන්නේ ආයි මම ප්‍රශ්න අහන්න වෙලා යන හින්දා ඒක අපිට නෙමෙයි කියලා තියෙන්නේ ගිහියන්ටයි දෙයියන්ටයි. මොකද ඒක දරුවෝ හදන්නට යනම්ම නම් තියෙන ඒවා අපිට නෑ. ඒ නිසා දැන් ඒකේ කියලා තියෙනවා මංගල කාරණා. ඒක හේතුව මොකද? දෙයියන්ටයි මිනිස්සුන්ටයි ප්‍රශ්න තිබුණා මංගල කාරණා මොනවද කියලා. මම එදත් කිව්වා මට මතක හැටියට. එතකොට මංගල කාරණා මොනවද කියලා ප්‍රශ්නයක් තිබුණා. මිනිස්සු හිතා හිටියා ඔය බල්ලකම් පටි ගහන එක, හූනාඩන එක, මලගෙවල් දකින්න එක, කිරිගස් දකින්න එක, දේවසෝත්‍ර අහන එක ඕවා මේවා තමයි තිබුණේ බමුණු සමාජයේ ආදර්ශය ඇතුව. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඔක්කොම ප්‍රතික්ෂේප කළා 38ක් ඉගැන්නුවා. දැන් අවුරුදු 2000 ගාණක් වෙනවා. දැන් සූත්‍රයේ උදෙත් කියනවා හවසත් කියනවා පාරේ යන්න බෑ බෝගස් අස්සේ අරවයි මේවයි හොඳට සද්දෙට ඇහෙනවා. දැන් මං අහන්නේ මිනිස්සු මේ වෙනකොට මංගල කාරණාවල ප්‍රශ්නේ විසඳගෙනද? නෑනේ.
බුදුහාමුදුරන්ටත් වඳිනවා, එකම ශාස්ත්‍රවරයා කියලා පිළිගන්නවා, සූත්‍රෙත් කියවනවා, ඒකෙන් ආශිර්වාදයක් ගන්නවා. තාමත් හුනෝ කෑ ගහන එකයි, බල්ලා කම්පටි ගහන එකයි, වතුර කලයක් ඉස්සරහට ගේන්න ඕන එකයි, මිනිහක් ඉස්සරහට දැක්කොත් කියන එකයි හිතනවද නැද්ද? නෑ. ඔබ මම මේ නිකමට හිතන්නේ අපේ අත්තා මුත්තලා ඉඳලා ඔය වැඩේ කර කර ඉඳලා මැරිලා ගියේ නැද්ද? මං අහන්නේ අපිත් එහෙමද මැරෙන්න ඕනේ? දැන් බුදුහාමුදුරුවෝ ප්‍රශ්නේ විසඳලා දීලා තියෙනවා, අපි විසඳගෙන නැහැ. ඒකයි මම කියන්න උත්සාහ කරන්නේ ඒක. ප්‍රශ්නේ විසඳගෙන තියෙනවා, විසඳුමක් තියෙනවා කියලා අපි දන්නවා. කොහෙවත් තැනක ඉඳලා බුදුහාමුදුරුවෝ විශ්වාස කරනවායි කියලාත් කියනවා. ඇයි එහෙනම් ප්‍රශ්නේ විසඳගත්තේ නැත්තේ කියන ප්‍රශ්නේ තමයි තම තමන්ගෙන් අහන්න කියලා මම යෝජනා කරන්න අනුන් ගැන හිතන්න එපා. එතකොට දැන් ඔය ලාභෝ අලාභෝ යසෝ යසෝච නින්දා ප්‍රශංසා සුඛංච දුක්ඛං කියන කාරණේ දන්නවා. හැබැයි මං කියන්නේ ඕක දන්නේ නැතුවත් කමන්නේ. ඊතුරු දෙක නම් රජෝ කටපාඩම් කරගන්න ඕනේ. පාඩම් කරත් වැඩක් නැහැ. ඒක ධාරණය කරගන්න ඕනේ. මොකද ඒකේ කියනවා ඒතේ අනිච්චා මනුජේසු ධම්මා. මිනිසුන් කෙරෙන් බලපාන මේ අෂ්ටලෝක ධර්මය නিত্য නොවන්නේය, අනිත්‍ය වන්නේය. අසස්සතා විපරිණාම ධම්මා. සගේ භාෂාවෙන් සස්සත කියන්නේ ශාශ්වතයි, සදාකාලිකයි. අසස්සතා සදාකාලික නොවන්නේය. විපරිණාම ධම්මා එය නිරන්තරයෙන් වෙනස් වෙන්නේය. ඉතින් මං අහන්නේ අෂ්ටලෝක ධර්මයේ බලපෑම අපි හැමෝටම තියෙනවද නැද්ද? තියෙනවා. හැම සත්වයකටම තියෙනවද නැද්ද? තියෙනවානේ. අපි ගෙදර හදන සුරතල් සතෙක් ගත්තත් පැටිය අතට ගත්තොත් සතා හපන්න එනවා. කෑම ටිකක් කිරි ටිකක් දුන්නොත් ඔය සතුටින් ඉන්නවා පේනවා. කෑම නොදුන්නොත් දුක් වෙනවා පේනවා. ඒ කියන්නේ වචනෙන් කිව්වේ නැති වුණාට ප්‍රතිචාර දක්වනකොට පේනවා ඔවුන්ටත් ඒක දැනෙනවා කියලා. ඊගාව මගේ ප්‍රශ්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාටත් අෂ්ටලෝක ධර්මය, ඒකට සිංහලේ මන් දන්නේ නැහැ, සර් මට උගන්වලත් නැහැ. මේ විවහාරයෙන් කිව්වොත් එහෙම බලපානවද නැද්ද? මං අහන අෂ්ටලෝක ධර්මය කියන කාරණාට බුදුරජාණන් වහන්සේලාටත් බලපානවද නැද්ද? බලපානවා. කම්පා වෙන්නේ නැහැ. හැබැයි බලපානවා. උදාහරණය මොකක්ද? දැන් හිතන්ට අපි එකිනෙකට කතා කරමු. එතකොට පින්නතුනේ පුංචි දරුවන්ටත් වැඩිහිටියන්ටත් කියන මිනිස්සුયો හැමෝටම මේක බලපානවද නැද්ද? බලපානවා. එතකොට අෂ්ටලෝක ධර්මයේ පුංචි දරුවන්ට බලපාන ප්‍රමාණයයි වැඩිහිටියන් වුණාම බලපාන ප්‍රමාණයයි අතර වෙනසක් තියෙනවද නැද්ද? මට කන් ඇහෙන්නේ නැහැනේ බණ කියනකොට. මං අහන්නේ පොඩි දරුවන්ට අෂ්ටලෝක ධර්මයේ බලපාන විදිහයි වැඩිහිටියන්ට බලපාන විදිහ අතර වෙනසක් තියෙනවද නැද්ද කියලා. නෑ, කිසිම වෙනසක් නෑ. වැඩිහිටි වුණාම ඊඩම් රත්තරන් වගේ ලොකු ප්‍රශ්නනේ තියෙන්නේ. පොඩි කාලේ තියෙන්නේ ෆෝන් එක දෙන්නේ අනම්මනම් වගේ වනේ දැන් තියෙන්නේ. ඕක දුන්න නැතත් මැරෙන්න දඟලන්නේ නැද්ද? ඒ කාලෙට. ඒ කියන්නේ සිදුවීම පොඩි කියලා ඔබට දැන් තේරුණා වුණාට ඒගොල්ලෝ ඒක විඳින ක්‍රමය පොඩි නෑ. ඒ නිසා අෂ්ටලෝක ධර්මයේ බලපෑම කියන එකෙන් මිදුණු කිසිවෙක් මේ විශ්වයේ ඇත්තේ නැත. ඒට බලපෑවා වුණාට එන් අකම්පිත චරිත නම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පමණයි. අනිත් අය කම්පා වෙනවා. හැබැයි හැමෝම සමාන නැත, එකිනෙකාට වෙනස්. ඒ වෙනස තමයි පින්නතුනේ අන්න අර මං මුලින් සඳහන් කරපු සංසාර පුරුද්දහා මේ භවයේ ධර්මානුකූල කියවීමක් ඇති මිනිස්සු ඔය අෂ්ටලෝක ධර්මයෙන් කම්පා වීම කියන එකේදී වෙනසක් පෙන්නනවා. ඉතින් පළවෙනි කාරණා දෙක ගත්තොත් එහෙම ලාභ අලාභ අපි හොඳටම දන්නවා. ලාභ ලැබීම සහ අලාභ නොලැබීම කියන එක. මෙතන ලාභ කියන්නේ ප්‍රොෆිට්ම කියන එක නෙමෙයි. දැන් සර්ලගේ විශේෂ මොනවද තියෙනවද? ඒ කියන්නේ මොකක් හරි කරාම ලාභය කියලා එකක්. ඒ ලාභය කියන්නේ මේ අපි හිතන පතන දේ, අපි ලබා ගන්න හිතන දේ කියන එකයි මෙතන අර්ථය වෙන්නේ. එතකොට අපි ලබා ගන්න හිතපු දේවල්, දැන් ඔයගොල්ලන්ට අවුරුදු 18ක් 15ක් වයස ඇතිනේ නේද? ඒකට අතින් ඒ විදිහටම ඔලුව හොල්ලනවා කමන්නේ. මං අහන ඔය ජීවිතේ ලබන්න හිතපු හැමදේම ලාභ ලැබුණාද නැද්ද? ඇහුන්නේ නැහැ මට. ඔව් රටවල් 20කට විතර ගියා කිසි දිහාවක හම්බුන්නේ ඒකට ඔව් කියපු කෙනෙක්. ඒ කියන්නේ කිසිවෙකුට ප්‍රාර්ථනා කළ අයුරින් සියල්ල ලැබී නැත. ලැබෙන්නේ නැති වෙනකොට අපි කියන්නේ මොකද්ද? අලාභ නොලැබුණා කියන එක. ඔය අතරේ සමහර ඒවා දත කාලා වලි කාලා මොනවා හරි කරලා ලාභ ලැබිලත් අලාභ
නොලැබී ගිය දේවල් තියෙනවද නැද්ද? කියන්නේ ලැබිලා නැති වෙච්ච දේවල් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. ඒක අරට වඩා අමාරුයි. ලැබුණ නැත්නම් ඊට හොඳයි. ලැබිලා මගේ වෙලා නැති වුණාම ඊට වඩා අමාරුද නැද්ද? ටිකක්වත් ඔව් කියන්න නැත්නම් මම විතරයි අහුවෙන්නේ. ඔව් නොලැබුණාමත් අමාරුයි. ලැබිලා නොලැබුණාම ඊට වඩා අපහසුයි. ඒ කියන්නේ පින්නතුනේ ලාභ අලාභ කියන දෙක ભેදයකින්තරව අපි හැමදෙනාටම බලපානවා. එතකොට දැන් ඔය ලාභ අලාභ කියන දෙක ගත්තාම අපි කරන්නේ මොකද්ද? ලාභය කියන එකේදී උද්දාමයටපත් වෙනවා. අලාභය කියන එකේදී දුකටපත් වෙනවා කියලානේ කියන්නේ අපි. හැබැයි මට අවංක වෙන්න ඕන ඔයගොල්ලෝ ඔය හොඳයි මනාපයි කියලා කොහොම හරි ලබාගත්ත දේවල් ගැන පස්සේ හිතෙලා නැද්ද අපරාධේ ලබාගත්තේ කියලා? දැන් කතා නැහැනේ ඉතින්. වැඩි ඕනේ නැති මෙතන ගොඩක් අය නිසා විශ්වවිද්‍යාල රස්සාවම බලන්නකෝ. ඕකට දත කාලා වලි කාලා කියලා අයියෝ කියලා නේද? මීට හොඳයි. මං කියන්නේ සමහර ඒවා ලාභ ලබා ගන්න පෙරම් පුරලා නොකරන්න ඕනේවත් සමහර ලාට කරලා කොහොම හරි ලාභ ලබනවා. ලැබුවාම සතුටුයි. හැබැයි ඒ ලබාගත් දෙයම නොලැබුණා නම් හොඳයි කියලා හිතුණු වෙලාවල් තියෙනවා. ඒ වගේම නොලැබුණු වෙලාවල් වලදී දිවිනහ ගන්න පවා හිතිච්ච ඒවා. දැන් ඕකේ මම විතරක් මැනගනින්න දන්නේ. මම මේ කියන්නේ සමාජයේ කියවීමක් එක්ක. එතකොට නොලැබුණාම දිවිනහ ගන්න පවා හිතිච්ච සමහර දේවල් කාලයක් ගිහිලා දැන් බැලුවාම අයියෝ නොලැබිච්ච එකම හොඳයි කියලා හිතන වෙලාවල් තියෙනවද නැද්ද? තියන්තන් දෙන්නෙත් තුන්දෙනෙක් ඔළුව හෙල්ලුවා. ඔව්. ඒ කියන්නේ අපිට එදා හිතුණු හිතට වඩා හිතක් දැන් තියෙනවා. හැබැයි ඔය විදිහටම නොලැබිලා ටිකක් ඉවසන්න බැරුව කෝච්චියට පැනලා බෙල්ල වල දාගත්ත මෝඩයෝ කොච්චර ඇද්ද? උන් අද වෙනකන් හිටියානම් අපිට හිතෙන එකම හිතෙන්න තිබුණා. අන්න සංසාර කර්ම සහ ආශ්‍රය සහ පුරුද්ද සහ අවබෝධයේ වෙනස. ඒ කියන්නේ ලාභ අලාභ කියන ධර්මතාවයෙන් මිදුණු කිසි කෙනෙක් නැහැ. ಜಾති ආගම් කුල භාෂා වයස පරම්පරා තරාතිරම් ભેදයකින් තොරව හැමෝටම ලාභය මෙන්ම අලාභය බලපානවා බලපාලා තියෙනවා. මතුවට බලපාන්නට નિયમિતවත් තියෙනවා. ඒ නිසා ඒවාට කියන්නේ ධම්මතා කියලා. ධම්මතා කියන වචනේ තේරුම පෙන්නතුනේ ಜಾති කුල ආගම් භාෂා පරම්පරා වයස තනක් නොතනක් නෑ කියන එකයි ධම්මතා කියන එකේ තේරුම. කොච්චරවත් බනට ඔක අහලා තියෙනවා. ඇයි අපි එහෙනම් ඔක ධම්මතා හැටියට ගත්තේ නැත්තේ? ගන්නේ නැත්තේ? අරගෙනත් ඇති. ගත යුතුව තියෙනවා. එතකොට පින්නතුනේ තව කතාවක්. දැන් ඔය සමහර ලාභම අලාභ වෙන එක අලාභම ලාභයක් වෙනවා කියන හොඳම උදාහරණය තමයි කිසා ගෝතමී පටාචාරා. මට නම් අම්මා මුත්තා කාලේවත් කවියෙන් බණක් කියන්න බෑ. හැබැයි ඔය කවි බණ එහෙම කියන තැන්වල කිසා ගෝතමී පටාචාරා ගැන එහෙම කියනකොට ඔක්කොම ඉන්න අය අඬනවා. කිසා ගෝතමී පටාචාරා හිටියනම් අඬන්නේ නැහැ අද. මං කියන්නේ එහෙම බැලුවාම ඒ දෙන්නට එහෙම වෙච්ච එකම හොඳ නැද්ද? දැන් මට බණි. නෑ වෙච්ච එක හොඳයි කියනවා නෙමෙයි. නමුත් ඒ දෙන්නගේ පෞල් පරම්පරාවෙන් කිසා ගෝතමී පටාචාරා දෙන්නගෙම දරුවා පවුලේ අය මිය ගිය එක හොඳයි කියන එක නෙමෙයි පින්නතුනි. අපේ ධර්මයට අනුව කියවා ගන්නවා නම් අම්මා හෝ ස්වාමියා හෝ කියන්නේ ඔබ අම්මා නිසා හෝ බිරිඳ නිසා ස්වාමියාවත් වෙන කවුරුවක්වත් ඔබට රැක ගන්නට බෑ. ඒ වගේම අම්මා මේ කුසෙන් බිහි කරපු දරුවා වුණත් අම්මට එහෙම රැක ගන්නට බෑ. ඒ නිසා ඒ දෙන්න අවසාන වශයෙන් ඒ අලාභයම ලාභය කරගත්තා. මොකක්ද? මේ සංසාර දුකින් එතර වෙන්න ලාභය උනේ අර සිද්ධ වුණු අලාභයමයි. අනිත් කාරණය ඔබ කර්මයේ කර්මඵලයේ විශ්වාස කරනවා කියලා කියයි මම ඇහුවොත්. මම හිතනවා එහෙම. දැන් ඔබ හිතන්ට ඔබ එකම ව්‍යාපාරයක් එකම රස්සාව හිතන්ටකෝ එකම විදිහට කරගෙන යනවා. අපේ ගම් පළාතට ගියොත් අක්කර දෙකමාර එක දිගට එකම ඉරහඳ පායන්නේ එක විදිහට වතුර ලැබෙන්නේ පොහොර බීජ ලැබෙන්නේ. හැබැයි මේ දවස්වල බැතාරන් යද්දී ආදායම වෙනස්ද නැද්ද? වෙනස්. මෙතන රත්නපුරයට ගියොත් මහ පොළොවේ වෙණෙක් තියනවා කියනවා. හාරගෙන යන මිනිස්සුන්ගේ ලාභය සමානයිද විවිධයිද? විවිධයි. එකම රෙදි කඩ ටිකක් පොලිමට තියෙනකොට හවස් වෙනකොට ලාභය සමානයිද විවිධයිද? විවිධයි. ඕක විතරක් නෙමෙයි පහුගිය දවසක මේ නීතිඥ කතාවකුත් මේකේ තිබුණා. මේ නීතිඥතුමියක් මම ළඟට ඇවිල්ලා මම බනට සාමාන්‍ය නංගම් පාවා දෙන්නේ නැහැ කිසි කෙනෙක්. මම මේ කියන්නේ එතුමියට
පරම්පරාවෙම හොඳ වත්කමක් තියෙනවා. මම හිතන්නේ වෘත්තිය තෝරගන්න ඇත්තෙත් ස්ටේටස් වලට මං හිතන්නේ. නමුත් මට කියනවා ආම්දුරනේ මේ මට කියන්නේ මම බණත් අහනවා දන්නවා මට හිතට එයා හොඳයි එහෙම අහන එක. එයා කියනවා මේ කාමර පෙළේ ඉන්නකොට මගේකට වඩා අනිත් කාමරේට කට්ටිය යනවා පේනකොට මට හිතට නිකන් දුකක් ඇති වෙනවා. මුලමුදල් නැතිකමට නෙවෙයි. මම ළඟට එන්නේ නැතුව ඇයි ක්ලයන්ට්ස්ලා අනිත් පැත්තට යන්නේ කියලා. තේරෙනවද මං කියන එක? එතකොට මොන වෘත්තියක මොන දෙයක යෙදුනත් පින්නතුනේ ලාභ සමාන නැහැ. එක්කෝ ඒක තමන්ගේ ක්‍රමය ඒක නෙමෙයි, තමන්ගේ ජීවිකාව ඒක නෙමෙයි. මොක හරි වෙලා අපි පිළිගන්න ඕන දේ තමයි ලැබීම් සමාන නැහැ කියන එක. ඊගාවට මෙහෙම හිතන්නකෝ. ළමයින්ගේ විභාග ප්‍රතිඵල තමන්ගේ එක නෙමෙයි කතා කරන්න අනුන්ගේ එකනේ. දැන් උදේයි රැයි දවලුයි ලෝකේ හැම පන්තියටම යවලා එකම පන්තියේ කට්ටිය විභාග ලිව්වහම ප්‍රතිඵලය සමානයිද විවිධයිද? විවිධයි. ඒ කියන්නේ ප්‍රතිඵලය සමාන නැහැ. එක විදිහටම පාඩම් කළත් එකම දේ කළත් ඒ අයට ප්‍රතිඵලය සමාන නැහැ. ඇයි එහෙනම් බනින්නේ පොඩි අයට? අල්ලපු ගෙදර කෙනාගේ ප්‍රතිඵලයට සාපේක්ෂව ඇයි අරන් ආවේ නැති කියලා අහනවා. ඒතකොට මේ ධර්මයෙන්මත් කියනවා මොනම දෙයකවත් වෙන තුනේ ලාභය සමාන නැහැ කියලා. ඊගාව කාරණේ විභාග ගන්නටකෝ. දැන් මේ රටේ ඉන්න දැන් අපි හැමෝම විශ්වවිද්‍යාල ශාස්ත්‍රයට ගොඩක් අය ඉන්නවනේ. අපි ඔය මොනවා හරි කරලා උගන්ලා එළියට දැම්මාම ගොඩක් අය ගිහලා වැඩ කරන්නේ ඕ ලෙවලුත් ෆේල් වෙච්ච විවසායකයෝ හදපු ව්‍යාපාරවල. එහෙම නෙමෙයිද? නංගම් මං කියන්නේ මිනිස්සුන්ට ගෞරවයක් හැටියට කියන්න වටිනවා. ඉතින් මම අහන්නේ එහෙම බැලුවහම ඒ මිනිස්සු විභාගේ ෆේල් වෙච්ච එකම හොඳ නැද්ද මං අහන්නේ? ඒකම හොඳයි. එහෙම නොවුනා නම් ඒ මිනිස්සුත් අපේ විශ්වවිද්‍යාල වලට ආනම් කාගේ හරියටද ගිහලා ලියලිය ඉන්නවා. එතකොට මම මේ කියන්නේ අපේ හිතේ ස්වરૂපය මොකක්ද? අපි ෆ්‍රේම් එකක්, ස්ට්‍රක්චර් එකක්, ක්‍රමයක්, ආකල්පයක් හදා ගන්නවා. ඒක හදාගෙන අපි මේ ලෝකේ වෙන්න තියෙන්න ඕනේ මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වාගේ අර බුද්ධ වචනේ පැත්තක තියලා අපේ වචනේ බුදුන්ටත් එහා තියලා අපි ඒකේ අපිම අසරණ වෙලා අපිම ඒකේ නියති හොයලා ඒකෙම වරදකාරයෝ වෙලා ඒකෙම සතුටු වෙලා নানা ප්‍රකාර ලෝකමවනවද නැද්ද මැරණකම් මවනවා. ඒ කියන්නේ අපිට උපේක්ෂාව නැහැ. ඊගාවට ලාභම ගමු. බුදුහාමුදුරන්ට දානේ මාරයා වැරද්දුවද නැද්ද? ඕන් ඉන්නවා. බුදුහාමුදුර ගැනවත් අහලා නැහනේ. බුදුහාමුදුරන්ට දානේ වැරද්දුවා මාරයා. හැබැයි සීවලී හාමුදුරන්ට දානේ වැරදුනේ නැහැ. ඉතින් මං නිකන් ගමේ නම් කියනවා යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල නොබලම විසිකපන් කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලාටත් එසේ බලපෑවේ නම් ඔබට මට කවර කතාද? ඒ නිසා පින්නතුනේ ඔය ලාභාලාභ කියන කාරණය තුල පින්නතුනේ උද්දාමයටපත් වීම හෝ සංවේගයට දුකටපත් වීම කියන කාරණය තියෙන්නේ පින්නතුනේ අපේ මනසේ තියෙන ධර්මානුකූල ආකල්පවල ශක්තිමත් බව උපේක්ෂාවෙන් බලන්න තියෙන తත්වය අනුව. කොහොමද උපේක්ෂාවෙන් බලන්නේ? පළවෙනිම කාරණේ අනුන් ඕනේ තමන්ගේම ජීවිතයේ අතීතය හොයලා බලන්න. මේ හා සමාන ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ වගේදීත් මම මෙහෙම හිතලා තියෙනවා. නමුත් ඒවා විසඳිලා තියෙනවා. මෙවැනිම ප්‍රශ්න ලෝකේ සමහර අයට වෙලා තියෙනවා. ඒවා ජාතක නිදාන ඕනේ පත්තරේ බැලුවක් තියෙනවා. ඒ නිසා ඒවා මට විතරක් වෙච්ච ඒවා නෙමෙයි ලෝකේ ස්වභාවයෙන් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේවල්. ඒවා බුදුරජාණන් වහන්සේටද වී ඇත. මා උන්වහන්සේ ශාස්ත්‍රූත්වයේ සලකන නිසා එසේ වූයේ නම් මේ මහා රුමයක් නෙවෙයි. ඒ නිසා පින්නතුනේ මේ උපේක්ෂාව කියලා පාඩමක් කිව්වට උපේක්ෂාව වචනේ පාඩම් කළාට වැඩක් නෑ. ඒක පුරුදු කරන්නේ කොහොමද කියන එක තමයි අපි පුරුදු වෙන්න ඕනේ. ඒක මුලින් පින්නතුනේ දැන් අපි කතා කරන තාම ලාභ ගැනනේ. ඊට පස්සේ දැන් ලාභ දෙක ගැන වෙන ඕනෑම වෙලාවක බලන්න කියලා කියන්නේ මොකද්ද? ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා. ඒ කියන්නේ ලාභෙදිත් අලාභෙදිත් බලන්න කියන අර පද දෙකනේ වැදගත්. ඇයි? ඒතේ අනිච්චා මනුජේසු ධම්මා. මේක මිනිසුන්ට සාමාන්‍යයෙන් වෙන දෙයක්. මේක අනිත්‍ය නිට්ටය නොවන්නේය. අසස්සතා විපරිණාම ධම්මා. මේක මුළු ජීවිත කාලෙම තියෙන්නේ නැති වෙන්න පුළුවනි. ඒ වගේම විපරිණාම මේක වෙනස් වෙන්න පුළුවන් කියන ධර්මතාවය සිතට ගන්නට ඕනේ. ඊට පස්සේ කියනවා අයස යස. අයස යස කියන්නේ මොකද්ද? තව විනාඩි 35යි. අයස යස කියන්නේ මොකද්ද? ඒක සමහර වැරදිලා තියෙනවා මේ කර්මයක මහත. අර අන්තර්ජාලයට ගිහලා මම නිකන් දවසක් බැලුවා මේ ලොකුවට පාට කරලා
අපි පුංචි කාලේ වගේත් නෙවෙයි දැන් පාට පොත්නේ තියෙන්නේ. ඒ පාටින් ලියලා තියෙනවා ආයසය අස කිව්වහම කීර්ති ප්‍රශංසා කියලා. එතකොට අනිත් එකට මොකද කියන්නේ? ඒ කියන්නේ ඒ තරමටම අපේ ප්‍රශ්න තියෙනවා කියලා මම කියන්නේ. ආයසය අස කියලා කියන්නේ පිනතුනේ පරිවාර සම්පත්තිය ඇති නැති බව සහ ඇති බව. යස සම්පත්තිය කියන්නේ පරිවාර සම්පත්තිය ඇති බව. ආයස කියන්නේ පරිවාර සම්පත්තිය නැති බව කියන එක. දැන් එතකොට බොහෝ වෙලාවට අපේ සංස්කෘතියේ මම මේක පිටරටකදී කියන්නේ නැහැ මේ විදිහට දරුවෝ හදන්නෙත් මැරෙනකොට වතුර පොදක් දෙයි කියන කල්පෙන් නෙමෙයිද? නැත්තම් කමන්නේ. ඒ කියන්නේ දැන් සමාජය වෙනස් වෙලා. එහෙමනම් හොඳයි. හැබැයි ගොඩක් අය දරුවෝ පැත්තකින් තියන්නකෝ මේ ලෝකේ මිනිස්සු ආශ්‍රය කරන්නේ ප්‍රයෝජනයක් බලාගෙනද නෙවෙයිද? හුඟක් වෙලාවට එහෙමයි. එහෙම නැහැ බලාපොරොත්තු නැත්නම් මිනිස්සු බෝධිසත්වවරු වෙන්න ඕනේ නැත්නම් කෙලෙස් ප්‍රහීන කරලා තියෙන්න ඕනේ. හුඟක් වෙලාවට අපි මිනිස්සු ආශ්‍රය කරන්නේ මිනිසුන්ට උදව් උපකාර කරන්නේ ගොඩක් දේවල් කරන්නේ ප්‍රතිඵලය ඔවුන් අපිට කල්යාණ මිත්‍රයින්සේ යලි පිහිට වෙයි කියලා හිතලා. ගොඩක් දෙමව්පියෝ දරුවෝ හදන්නේ එහෙම. ඒ නිසා අපේ මේ කියන්නේ මේ පෙරදිග සංස්කෘතියට චෝදනාවකුත් තියෙනවා මේක නේ ඉන්ෂුරන්ස් එකක් වගේ දරුවෝ හදන්නේ කියලා අනාගතේට. ඉතින් ඒ නිසා දැන් මම මේ කියන්නේ අපි අනුන්ට පිහිට වෙන එකයි ආශ්‍රය කරන එකයි ගනුදෙනු කරන එකයි හැම එකම කරන්නේ අනුන් පිහිට වෙයි කියලා හිතලා නම් පළවෙනිම වැරද්ද අපේ. මොකද දන්නවද? ඔබ ඔය වයසට එනකම් ඔයගොල්ලෝ ගොඩාක් වයස නැහැ කියලා මම දන්නවා. ඔය දැන් ඔය මේ දුෂාන් සර් ගෙම ඉස්සර මේ කොණ්ඩේ තිබ්බ සුදු පාට දැන් ඔය කළු වේගන යන්නේ. සමන් සර්ගෙත් එහෙමයි. එතකොට අපි මේ කාලයක් තිස්සේ මේ අත්දැකීම් ලබලා ඔබ දන්නවා ඔබ ආශ්‍රය කරපු අය කොච්චරනම් ඉන්නවද? ඒ අය අතරින් සමහර වෙලාවට ලෙඩ ඇඳට වැටිලා හුදකලා වෙලා අන් අයගේ පිහිට අපේක්ෂා කරපු මිනිස්සු ආශ්‍රය කරපු අය අතරේ හිටියද නැද්ද? හිටියා වෙන්න පුළුවන්. ඔබට වෙලාව තිබ්බද හැම වෙලාවෙම ගිහිල්ලා බලන්න? ඔබට පුළුවන්කම තිබ්බද හැමදේම ගිහිල්ලා කරලා දෙන්න? නෑ. මෙතුමා ගැන ගත්තත් සමහරට අනිත් සමහරට ඉතින් ඇති අපිට බැරි වුණා මෙහෙම උදව් කරන්න කියලා අපිට හිතන වෙලාවල් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් ඔබ කොයිතරම් බලාපොරොත්තු තියාගෙන අනුන් ආශ්‍රය කළත් අනුන්ටත් එහෙමම තමයි. ඒ කියන්නේ පින්නතුනේ මේ ලෝකේ තරුණයෝ ළමයි තලතුණාවේ වයසට ගිහිල්ලා අපි ඔත්පල වෙන්නේ නැද්ද? අසරණ වෙන්නේ නැද්ද? අන් අයගේ පිහිට උපකාර ඕන වෙන වෙලාවල් දැනුත් වෙන්නේ නැද්ද? හැබැයි උවමනාවක් වෙනකොට අපේ ගමේ කියමනක් තියෙනවා බත් කාපු බල්ලෙක්වත් නැහැ කියලා. උවමනා වෙලාවට අර හිටපු ගොඩාක් අය නැති වෙන වෙලාවල් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ වෙලාවට අපි කම්පා වෙන්නේ ඇයි? අපි බලාපොරොත්තු වෙලා ඉඳලා තියෙනවා මේ වෙලාවට මට පිහිට වෙයි කියලා. ඔබ කලිනුත් කිව්වා ඔබට බැරි වුණා සමහර අයට පිහිට වෙන්න කියලා. මොනියම් හෝ අසරණකම් නිසා. එහෙනම් අනුන්ගෙන් අපි එහෙම බලාපොරොත්තු වෙන එකත් හරිද? නෑ, ඒක අපේ දෝෂයක්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේ වචනය කියන්නේ ඔබේ පෞරුෂය මෙන්න මේ ධර්මතාවට ඔරොත්තු දෙන්න හදා ගන්න ඕනේ. බුදුබණ අහන්ට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ මේ රංචුවෙන් ගැලවිලා ස්වාධීනාත්ම පෞරුෂයක් ගොඩනගන එකක්. මේ ලෝකේ කම්පා වෙලා කැලේ පයින්නවා කියන එක නෙවෙයි. පිරිස අතරේ ඉද්දිත් ඒ සංයමයටපත් වෙච්ච කෙනා ස්වාධීනයි. මනුෂ්‍ය ජීවිතේ ගන්නකො පුංචි කාලේ තරුණ කාලේ නරි ගති, රිලා ගති, බලල් ගති, වඳුරු ගති නෙමෙයි තියෙන්නේ. රංචු ඉන්න බලන්නේ. එහෙම නැද්ද? එහෙමයි. අපෝ අපේ විශ්වවිද්‍යාලයෙන් පෙන්නේ. විජේරාම හන්දියෙන් උන් තනියෙන් එනකොට නිකන් මොකද මොකද කියන්න මට උදාහරණ එන්නේ නැහැ. තනියෙන් හම්බුනහම ඔහේ යනවා නිකන් වැහෙනවා. බලන්න ඕනේ අර ගේට්ටුවෙන් අතලට ගියාම රංචුවේ කුතුනහම. නේද? ත්‍රිවිලගෙත් එහෙමයි හැමතැනම. ඒ කියන්නේ රංචු මානසිකත්වයේ තියෙන පෞරුෂයේ දුර්වලකමක්. මේ කියන්නේ ආශ්‍රය කැමැති කියන එක නෙමෙයි, හොඳ නැහැ කියන එක නෙමෙයි. අපිට පරිවාර සම්පatti ඕනේ, ආශ්‍රය ඕනේ. හැබැයි සමහර පෞරුෂ ලක්ෂණ තියෙනවා. පෞරුෂයේ දුර්වල වුණාම ස්වාධීනව නැගිටින්න බෑ. අපිට අන් අයගේ ඇසුර ඕනේ කියලා අපි හිතනවා. ඇසුර ඕනේ තමයි. හැබැයි නොලැබුණත් දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. අපේ ධර්මයේ සහ සංස්කෘත සාහිත්‍යයේ වචන මේ කියන්නේ උදාහරණයක් දෙනවා කෙනෙක් වෙනවා නම් එක්ක ඇතෙක් වාගේ නැත්නම් සිංහෙක් වාගේ වෙන්න කියලා. ධර්මයේ උගන්වන ඇයි සිංහෙක් වාගේ වෙන්න කියන්නේ කියලා. සාමාන්‍යයෙන් පින්නතුනේ ඇතයි සිංහයයි රණ්ඩු වෙනකොට ඇතාව බිම වට්ටන්න නම් සිංහයා ඇතාගේ කුඹස්තලයට පනින්න ඕනේ.
කුඹස්තලය කියන්නේ කොහෙද? පිටකොන්දරද නැහැ. නෑ හිස් මුදුනට එන්න ඕනේ. හැබැයි මේ සත්තු දෙන්නගේ සාහිත්‍ය කියනවා කොච්චර ඉක්මනද කිව්වොත් එහෙම ඇතා හැම වෙලාවෙම සිංහයා ගැම්ම ගණ්ඩේන පැත්තට ඇහැට හැදෙනවා. දල දෙක තියෙනවා සිංහයාට ගැම්ම ගණ්ඩ බෑ. ඒ නිසා මේ දෙන්න හැම වෙලාවෙම ඇහැට හැදෙනවා. අපේ සමාධියට ඒක උදාහරණයක් තියෙනවා. ඒ කියන්නේ අපි අරමුණේ සමාධිගත වෙනවා කියලා කියන්නේ පින්නතුනේ අදාළ අරමුණෙහි ඒ මොහොතේ යථා ස්වභාවය දකිනවා කියන එක. එතකොට ඒක දකින්න සිංහයෙක් ඇතෙක් වාගේ වෙන්න ඕන කියලා එක දිග කතාවක් තියෙනවා. දැන් ඔය අපේ කොච්චර ජන කතා තියෙනවද? මං කියන්නේ ජාතක කතා වලින්ම හැදිච්චා. අපේ සමන්සේ කොච්චර ලියලා තියෙනවද? කවුද වා කියවලා තියෙන්නේ? කවුද දැන් දරුවන්ට මේ කතන්දර කියලා දෙන්නේ? ඒවා නිකන් කට ගහනවට කියපුවා නෙමෙයි. ඔබට මතක ඇති අර තල්ලත්තර බෙලිගෙඩියද බෙලිගෙඩියට තල්ලත්තද වැටුනේ? ඔව් කමන්නේ කොහින් හරි කවන එකට එක හැප්පුණා කියමුකෝ. දන්නේ නැත්තම් හැබැයි ඒවා නිකන් කට කහනවට කියපු කතා නෑ. ඒක බෝධිසත්ව චරිතය ගැන කියන ජාතක කතාවක්. ඒක නිකන් කියන්නේ අපේ දේශපාලනය ගත්තත් සමාජෝපාදූපයක් ගත්තත් රැල්ලට යන ගතියක්නේ අපේ තියෙන්නේ. අපේ එහෙම තමයි අපේ සමාජයේ. රැල්ලටනේ යන්නේ. මොකද ස්වාධීන පෞරුෂයක් අපේ අඩුයි. දැන් අතන කියන්නේ මොකද්ද? අර නිදිමර කලාන්තේ ගියපු හාවෙක් නිදිමතේ අර මේ මූදක් අයිනේ තල්ලත්ත උඩ නිදා ගන්නවා. ඌ කල්පනා කරනවා මේ දඩින් බිඩින් ගාලා පෙරලනකොට ලෝකෙ පෙරලෙන්නත් පුළුවන් කියලා නිදිමත කලාන්තේ තමයි අරක උඩ ඉන්නේ. එතකොට අර දඩින් ගාලා අර බෙලි ගෙඩියක් පත බෑ වෙනවා අර තල්ලත්ත උඩට. අර බාගෙර නිදිමතේ හිටපු හාවා හිතනවා පෙරළුණා තමයි කියලා. මූ ලෝකෙ පෙරළුණා කියලා දිව්වා. මොකද උනේ? අර රංචු හිටපු පෞරුෂහීනේ උන් පස්සේ දිව්වා. අලිත් රංචු හිටපෙවුන් දිව්වා වඳුරෝ රිලව් ඔක්කොම අර පස්සේ දිව්වා. හැම එකම කිවි ලෝකෙ පෙරලෙනවා කියලා. හැබැයි සිංහෙක් විතරයි ඇහුවේ මොකಾದ මේක දැක්කේ කියලා. එහෙමනේ. ඒත් ලෝකෙ පෙරලනවා කියලා දිව්වා. බැරි තැන ඉස්සරහට ගිහිල්ලා ගර්ජනා කරලා තමයි හිටපල්ලා කියලා හොයාගත්තේ කවුද? බලපුවම ගැහි ඉන්නවා තඩි හාවෙක්. අල්ලගත්තා යමන් බලන්න කියලා. බෑමයි කියනවා. ඇදගෙන ගිහිල්ලා බැලුවාම බෙලිගෙඩියක් තමයි පත බැවිලා තියෙන්නේ තල්ලත්තට. එතකොට දැන් මේ කතාවෙන් කියන්නේ වෙනතුනේ අපේ පෞරුෂය, ඒ කියන්නේ අපි දරුවෝ හදන්න ඕනේ. ඒ පෞරුෂය කියන්නේ අනුන් කියනවාට නෙමෙයි, යන්නම් වාලේ යන්න නෙමෙයි, Tamanට ස්වාධීන පෞරුෂයක් තියෙන්න ඕනේ. ඊගාව මේකටම එකතු කරොත් එහෙම බුදුහාමුදුරන්ගේ දහමේ ධර්මානුකූල වෙන්න ඕනේ. වයසට ගියාට පස්සේද ළමා කාලේ ඉඳලාද තරුණ වියටපත් වුණාමද? ධර්මානුකූල වෙන්න ඕනේ. දැනුම් තේරුම් ඇති මුල්ම වෙලාවේදී පවා අපේ ධර්මානුකූල වෙන්න උගන්වන්නට ඕනේ. මොකද අෂ්ටලෝක ධර්මයේ බලපෑම දැනුම් තේරුම් ඇතිදා ඉඳලාම තියෙනවා නම් පින්නතුනේ ඕක 65න් පස්සේ සමහර වෙලාවට පෙරහැර ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒක නිසා අපි පුංචි කාලේ ඉඳලා මේ පෞරුෂය හදන්න ඕනේ. ඒක නිසා පරිවාර සම්පatti ඕනේ, කල්යාණ මිත්‍රයෝ ඕනේ, සත්පුරුෂයෝ ඕනේ. ඔබ ආශ්‍රය කරන්න. හැබැයි 100%ක් බලාපොරොත්තු තියාගන්න එපා. ඔබ යම් විටක හුදකලා වෙන්නට පුළුවන් කිසිවෙකුත් නැති තැනක. එදාට පින්නතුනේ මේ බුදුරජාණන් වහන්සේගේ දහම පුරුදු කරපු කෙනෙකුට සමහර වෙලාවට ඒක ලොකුම ආශිර්වාදය වෙන්න පුළුවනි. ඇත්තටම ආධ්‍යාත්මික තලයක මානසික ඒකාග්‍රතාවක් ප්‍රාර්ථනා කරන කෙනෙකුට. ඒ හින්දා මම මේ කෙටියෙන් කියන්නේ තව වයසට යන්න සමහර වෙලාවට අනුන්ගේ පිහිට උපකාර ඕන වෙලා අපි එක්තැන් වෙන්න බැරි කමක් නැහැනේ. ඔක මං කියනට වෙන්නේ නැහැ. මං ඉඳන ඉඳලා මේ පුවක් එහෙම තපනවනේ. මේ මගේ කටවහකට නෙවෙයි. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ඒ බවවත් දැනගෙන පින්නතුනේ පුළුවන් කාලේ පින්දහම් කරලා අර දේ කරන්න බැරි වුණා නේද කියලා තැවෙනවා වෙනුවට පින්නතුනේ පෞරුෂය අර කියන අටලෝ දහමින් අකම්පිත වෙන්න හදාගන්න ඕනේ, දරාගන්න ඕනේ. ඊට පස්සේ ගත්තොත් එහෙම ලාභවලාභ වයසෝ යසෝච අපේ අපුච්චි නින්දා ප්‍රශංසා. කවරනම් කතාද? නින්දා ප්‍රශංසා. මේවා අපිට විතරද? දැන් කතා නෑ. මං අහන්නේ නින්දා ප්‍රශංසා අපිට විතරද? නෑ. අපිට විතරක් නෙමෙයි. නින්දා ප්‍රශංසා මේ ලෝකේ හැමෝටම විඳින්න වෙලා තියෙනවද නැද්ද? වෙලා තියෙනවා. අනාගතයේ ඔබ අතරේ තාම ඉපදිලා නැති දරුවන්ටද එය විඳින්න වෙනවද නැද්ද? වෙයි කියලා අපි අනුමාන කරනවා. ඒක නියතියක් තියෙනවා. නින්දා ප්‍රශංසා බුදුරජාණන් වහන්සේටත් විඳින්න සිද්ධ වුණාද නැද්ද?
සිද්ධ වුණා. දැන් මගේ ප්‍රශ්නේ තමයි ඔබට නින්දා ප්‍රශංසා විඳින්න වෙච්ච වෙලාවල් වලදී ඔව්වා මතක් වුණාද නැද්ද? අන්න ප්‍රශ්නේ. ඔබට නින්දාවක් ඔබට ප්‍රශංසාවක් ආව වෙලාවට ඔබට ඔක්කොම අමතක වෙනවනේ. යන්න එතන තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරයේ පිරිහිලා කියලා. එතන තමයි කියන්නේ උපේක්ෂාව ඔබට නැහැ කියලා. එහෙනම් යෝනිසෝ මනසිකාරයෙන් උපේක්ෂාව ඇති කරගන්නවා කියලා කියන්නේ එවන්නකට ඔබ මුහුණ දෙනකොට අරවා මතකෙට එන්න ඕනේ දරා ගන්නට. නේද? කෙටියෙන්ම ගත්තොත් එහෙම මම මෙන්න නිකන් ඕපාදූපයක් කියන්නේ. දැන් ওই බණ අහම අහන්න තැන් වල ගියාම විශ්වවිද්‍යාල නිකන් ෆැකල්ටි බෝඩ් එක වගේ නිකන් වැඩක් නැහැ නේ තේ බීලා නිකන් ඉන්න තියෙන්නේ. කතික විතරනේ කතා කරන්නේ එතන. ඉතින් ඒ නිසා දැන් නිකන් කතා කර ඉද්දී අපි කියන්නේ නැද්ද? අද ඇවිල්ලා නැහැ නේද බණ අහන්න? ඊට පස්සේ ටිකක් වෙලාදී ඔය ඇවිල්ලා නැහැ නේද? ඔව් ආවත් බණ අහන එකක් ආවේ නැති එකම හොඳයි. කියලා ඔහොම පටන් අරගෙන පොඩි නිකන් කියන්න හිතපු නැති වචන වලින් දොස් කියපු වෙලාවල් තියෙනවද නැද්ද? ඕන් දැන් කතා නැහැ. දැන් මම විතරයි අහුවෙන්නේ අද. මං අහන්නේ නිකන් කට්ටිය එකතු වෙලා කතා කරනකොට අගක් නැහැ මුලක් නැහැ අනුන් කියන කතාවට හූමිටි දීපු වෙලාවල් තියෙනවද නැද්ද? බනින්න හිතාගෙනම කිව්වේ නැහැ. අර කියන්නම් වාලේ කිව්වා. ආරංචි වෙයි කියලා හිතුවේත් නැහැ. හැබැයි අපි දන්නේම නැතුව අර අපිටම හූමිටි දෙන්න කතාව පටන් ගත්ත කෙනා සමහරලාට වැඩියනොත් ගිහින් කියලා. පස්සේ තරහ වෙනකොට දැන් බයිනකොට අපි දන්නේ අපිට බැනලා කියලා. අපි ඉතින් ඒක ඉන්ටෙන්ෂනලි නෑනේ චේතනාන්විතව බැන්නෙත් නෑ නිකන් අර පුරුද්දනේ. ඇයි යෝනිසෝ මනසිකාරේ නෑනේ. පුරුද්දට කටවාචාලකමට කිව්වා ආරංචි වෙලා දැන් බැනුම් අහන්න වෙලා. දැන් මට අපිට මතක නෑ අපි බැන්න බව. එහෙම වෙන්න බැරිද මං අහන්නේ? පුළුවන්. දැන් ඔය අපිත් එක්ක මූණට නිකන් hina වෙලා කතා කරලාට අපි නැති තැන්වල මිනිස්සු බැනලා තියෙන්න බැරිද? කතා කරන්නේ නැති හැටි. බැනලා තියෙන්න පුළුවන්. අපි වගේම අනිත් අයත් බැනලා තියෙන්න පුළුවන්. අපි මේ විරිත්තලා hina වෙලා කතා කරන්නේ තාම අපිට ආරංචි නැති හින්දා. එතකොට මම මේ කියන්නේ කවුරු හරි දොස් කිව්වා බැන්නා කීව ගමම්ම කලබල වෙන්න එපා. බාල්දිය දාලා කලමණ්ඩ ලෑස්ති වෙන්න එපා. බාල්දිය බිම වද්දන්න කලින් අර මඩ ගොඩ උස්සා ගන්න කලින් ඉවසීමෙන් හිතන්න ඕනේ. අපෙනුත් සමහර වෙලාවට අනුන්ට වැරද්දක් කියවිලා තියෙන්න පුළුවන්. ඒකට හරි අවංක වෙන්න ඕනේ, නිහතමානී වෙන්න ඕනේ. අපෙනුත් එහෙම බැනුමක් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඒක අත්වැරද්දක් කියලා කලින් හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඊගාව කාරණය තමයි දැන් ඔය බැන්නායයි කිව්වා වුණාට මූණටම තාම බැන්නේ නැහනේ. නේද? ඒ නිසා ඔය බුදුහාමුදුරු ඉවසීම පුරුදු කරන්න කිව්වේ එහෙම. එහෙමනේ. එතකොට දැන් මං කියන්නේ සුණාපරන්තේ අර හාමුදුරේ අදිත් කිව්වේ ඒකනේ බැන්නට කමන්නේ ගැහුවේ නැහැ ගැහුවට කමන්නේ අතපයකට මැරුවේ නැහැ කියලානේ. ඉතින් ඒ නිසා ඇවිල්ලා බැන්නේ නැහැ කියලා හිත හදාගන්න උත්සාහ කරමු. ඊට පස්සේ දැන් සමහරලාවට දැන් ඇවිල්ලාමත් බැන්නා කියන්නකෝ. දැන් නම් ඉවසන්න ඕනේද? දැන් බනින්න ඕනද නැද්ද? නෑ. දැනුත් බනින්න එපා. දැන් මට කියයි හාමුදුරුවෝ නම් කියයි බැනුම් අහලා බලන්නකෝ. අපේ කොච්චරවත් බැනුම් අහලා තියෙනවා. දැන් අපි ඉවසන්නේ නැද්ද? අපිට වඩා වැඩි හිටිනම් අපිට කර කියා ගන්න දෙයක් නැත්තම් අපි ඉවසන්නේ නැද්ද හා? ඉවසනවා. අපි ඉවසන්නේ නැත්තේ පහත් තැන් වලටනේ. අපි පහත් තැන් වලට තමයි හිතරේ නැවෝන එකක් කියලා දාන්නේ. ඉහලින් ඊට වඩා ප්‍රශ්නේ වැඩි නම් අපි අහක බැනලා උටු ගාලා බැන්නට මූණට බයින්නේ නැහැ. ඉතින් මං අහන්නේ ඇයි අර අහිංසකයෝ වෙනුවෙන් එහෙම කරන්නේ? දුර්වල තැන් වල එහෙම කරන්නේ ඇයි? අතෙන්ට ඉවසන්න පුරුදු වෙච්ච එක අතෙන් පහළ තැනටත් ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඒ එක විදිහක්. තවත් ක්‍රමයක් තමයි පින්නතුනේ මේ දොස්පරොස් කියලා බනින තැන්වලදී ඇත්තටම කෙනෙක් නිස්කාරණේ බනින්න පුළුවන්. දැන් සමහර ලාවට අපිට අම්මා මුත්තා කාලවත් හිතපු නැති දේවල් චෝදන ඇවිල්ලා නැද්ද? චෝදන ඇවිල්ලා නැද්ද? තියෙනවා. එහෙම කර්ම දෝෂ තියෙනවා. දැන් ඒකට මම උදාහරණයක් කියන්නම්කෝ. බුදුහාමුදුරන්ට අපි කියන අරහං බුදුගුණ ආදී බුදුගුණ කිව්වහම කියනවා රහසින්වත් පව නොකලසේක කෙලස් ප්‍රහීන කලසේක කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ බැල්මකවත් වචනයකවත් දෝෂයක් තියෙන්න විදිහක් නැහැ. හැබැයි ස්ත්‍රී දූෂකෙක් මිනි මරුවෙක් විදිහට චෝදනා සිද්ධ කළාද නැද්ද? චෝදනා කළා. එතකොට මන් දන්නේ නැහැ මෙතන ඉන්නවද කියලා කාගේ හරි සහතික වලටවත් බුදු වෙච්ච අය. නෑ ලංකාවේ එහෙම තියෙනවනේ සහතික වලට බුදු වෙච්ච රහත් වෙච්ච කේක අප්පුහාමිලාගෙන්. ඉතින් මං ගහන්නේ දැන් බුදු වෙලා රහත් වෙලා නැහැ කියලා දැනෙනවා නම් පින්නතුනේ අපේ වචනවල දෝෂ තියෙන්න බැරිද? අපේ බැල්මේ දෝෂ තියෙන්න බැරිද? ඒ නිසා අනුන්ගේ හිත රිදෙන්න බැරිද?
දැන් බුදුරජාණන් වහන්සේලාට එසේ නැතුවත් එහෙම වුණා නම් මං කියන්නේ පළමු කාරණය අපේ වරදක් නිසා එසේ වෙන්න පුළුවන්කම තියෙනවා. ඊගාව කාරණය තමයි බුදුන්ටත් එහෙම වුණා නම් අර යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ලම නොබලම විසිකපන් කියනවා වගේ අපි ගැන මහා උජාරුවට හිතන්න හොඳ නෑ. ඒ නිසා නිന്ദා ප්‍රශංසා කියන දෙකත් පින්නතුනි අපි උපේක්ෂාවෙන් බලන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ සදාකාලිකව බැනුම් අහපු මිනිස්සුවත් ප්‍රශංසා විඳපු මිනිස්සුවත් නෑ කියලා. නචේතරහිජති ඒකාන්තං නින්දිතෝ පෝසෝ ඒකාන්තං වා ප්‍රශංසිනෝ. එක දිගටම බැනුම් අහපු හරි එක දිගටම ප්‍රශංසා විඳපු මිනිස්සු හරි මේ ලෝකේ නෑ කියලා. අර ගාථාවේ කිව්වේ මොකද්ද? ඒතේ අනිච්චාමනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා. ඔය ප්‍රශංසාවත් ඔය නින්දාවත් කියන දෙකම අනිත්‍යයි, සදාකාලික නෑ, වෙනස් වෙන්න නියමිතයි. හැබැයි අපි ප්‍රශංසාවට රැවටෙනවද නැද්ද? වැඩි ඕනේ ගෙදරම බලන්නකෝ. වැඩපලක් ඕමනාවක් කරගන්න ඕනේ වුණාම වචන කියලා ඔබව රවට්ටලා තියෙනවද නැද්ද? දැන් කතා නෑ. ඔව්. ඒ රවට්ටපු අයම අනික් වෙලාවලදී බැනලා නැද්ද? කපුචි බැනලත් තියෙනවා. ඇයි ඔය රවට්ටන්න එක එක කියන වෙලාවේ ඔය කටින්ම තමයි පස්සේ දවසක බනින්නේ කියලා හිතන්න බැරි වුනේ. ඇයි බනින වෙලාවේදී හිතන්න බැරි වුනේ? ඔය කටින්ම තමයි පස්සේ වර්ණනා කරන්නේ කියලා. ඒ කියන්නේ අපි මේ මොහොතේ තියෙන తত্ত্বය අර උපේක්ෂාවෙන් බලන්නේ නැති දෝෂයනේ මෙතන තියෙන්නේ. අපි මේ සිදුවීම වෙන්න තිබෙච්ච නැති දෙයක් වුණා වාගේ, මට විතරක් වුණා වාගේ, අය දිගටම වෙනවා වාගේ කියලා අපි මේ වෙලාවේ අරමුණ ගන්නා දෝෂය තමයි අපිට තියෙන්නේ. ඒ නිසා ඒතේ අනිච්චාමනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා පින්නතුනි මේ බව සිහි කරන්න නිතර. ඊගාවට අවසාන කාරණා දෙක කියනවා මොකක්ද? සැප දුක. ඒකටත් මම ප්‍රශ්නයක් අහන්නද? හිතපු ප්‍රාර්ථනා කරපු හැම සැපක්ම ලැබුණාද නැද්ද? කල්පනා කරලාවත් කියන්නකෝ. ලැබුණාද නැද්ද? නෑ. දුක ඒකට මෙහෙම කියන්න. පින්නතුනේ මොන ජාතියට ආගමට කුලයට අයිති වුණත් පින්නතුනේ කවුරු දෝෂාරෝපණය කළත් මේ බුද්ධ වචනේ සත්‍යයි කියලා කියන්නේ අර ධම්මතා කියන වචනේ නිසා. මේක දුක වෙන්නේ ඇයි? මීට 3 මාසයකට පෙර මියගේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර මැතිතුමන් අවුරුදු මම හිතන්නේ 51ක කාලයක්. අවුරුදු 51ක කාලයක් එතුමාගේ ජීවිතේම අපි බැලුවොත් එහෙම ජාති උත්පත්තියක් තිබුණා. ජරා වයසට යෑමක් තිබුණා. ව්‍යාධි ලෙඩවීමක් තිබුණා. මම හිතන්නේ අම්මා තාත්තා මියගේ එතුමා ජීවිතුන් අතර ඉන්න කාලේ. එතුමන්ට ප්‍රිය විප්‍රයෝගයක් තිබුණා. ඉතින් ආය ජයවර්ධනපුරම ඉන්න ඕනේ නෑනේ. අප්පියෙහි සංපයෝග අකමැති අය හා දේවල් එක්ක ගැටීමක් අනිවාර්යෙන්ම තියෙන්න පුළුවන්. අවසාන වශයෙන් 3 මාසයකට කලින් මරණම්පි දුක්ඛං මරණ ධර්මතාවයට එතුමන් පත් වුණා. මං අහන්නේ ඔබ ඉපදෙනවට කැමතිද නැද්ද? නෑ අමාරුවේ දාන්න ඕනේ නෑනේ. වයසට යනවට කැමතිද නැද්ද? ලෙඩ වෙනවට කැමතිද නැද්ද? ප්‍රේයන්ගෙන් වෙන් වෙනවට, අප්‍රේයන් හා ගැටෙන්න, මැරෙන්න අපි කැමති නෑ. ඒ වුණාට මේක ධර්මතාවක් හැටියට වෙනවද නැද්ද? දැන් ඕක උනේ බුදුන් බුදු වෙච්ච නිසාද? නෑ මං එදා බණට 3 මාසයකට නෑ මාස 2යි සති 3කට කලින් මං කිව්වා ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි උනේ බුදුවරු බුදු වුණු නිසා නෙවෙයි. බුදුවරු බුදු වුණත් නොවුණත් බුදුන් පහළ වෙන යුගයේ බුද්ධාන්තරයක් පෙරහිලා ගියයින් පස්සෙත් පින්නතුනේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ධර්මතාවය සිද්ධ වෙනවාමයි. ඒ නිසා උපදින භවතලය කවර තලයක උත්පත්තිය ලැබුවත්, කවර යුගයක උත්පත්තිය ලැබුවත්, කවර භද්‍ර කල්පයක උත්පත්තිය ලැබුවත්, ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සංප්‍රයෝග සිද්ධ වෙනවාමයි. ඒ නිසා අපි මම ඔබට කිව්වා උපතින්ම අපි දුර්වලයි කියලා. ඇයි මේ ධර්මතාවයට යටත් නිසා. ඒක නිසා පින්නතුනේ දුක්ඛ ස්වභාව කොටමයි අපි උත්පත්ති ලබන්නේ. කියන්නේ අපි අකමැති දේම දැන් වෙනකොට සිද්ධ වෙමින් යනවා. එතකොට යම්පිච්ඡං ලබති තම්පි දුක්ඛං කියන තැන ඉඳලා බලුවා දුකයි ඒක ආකල්ප වශයෙන් දුකයි,
අනිත් කාරණේ ගත්තාම පින්නතුනේ සැපයි කියලා මේ ලෝකේ යම් දේ අපේ භුක්ති විඳින්න කැමතිද නැද්ද? කැමති. ඒක න්‍යායක් හැටියට ගත්තොත් එහෙම ඇහැ සතුටු කිරීම අපිට සැපතක්ද නැද්ද? දිව නාසය ශරීරය කන පිනවන එක සතුටක්ද නැද්ද? සතුටක්. ඒකයි අපි සැප කියලා හිතන්නේ. හැබැයි මගේ ප්‍රශ්නය තමයි පින්නතුනේ ඔය ඇහැ පිනවලා කන දිව නාසය පිනවන්න ඔබ ගොඩක් දේවල් කරලා ඇති, පිනවලා ඇති, පිනවමින් ඇති. හැබැයි ඔය පිනවීමම ඇති කියලා හිතලා ඊට වඩා සැපක් ඕන කියලා හිතුණු අවස්ථා තියෙනවද නැද්ද? මම මේ කියන්නේ සැපයි කියලා මේ ලෝකේ නියති නෑ. ඒ කියන්නේ යමක් ලැබුණයින් පස්සේ භුක්ති විඳින්න පස්සේ අපි තව සැපතක් හොයනවා. ඒකට ධර්මයේ වචනයක් තියෙනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ උපතින්ම දුර්වලයි කියලා මීට හරියටම පැයකට කලින් මං කිව්වා. කියන්තා විනාඩි 15යි. පැයකට කලින් මම කිව්වා පැයකට විනාඩි 5කට කලින් කිව්වා ඒ තමයි පින්නතුනේ අපි උපතින් දුර්වලයි කියන්නේ පෙර භවයකින් චුත වෙනකොට තණ්හාව නැති කරපො නැති හින්දා ඒ තණ්හාවම තමයි මේ භවය සිද්ධ වෙන්න හේතුව උනේ. තණ්හාවෙන් උපදින නිසා මෙතන කියනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. තණ්හාවට දාසව ඉන්න හැම කෙනෙක්ම මොනම දෙයකින්වත් පරිපූර්ණ තෘප්තියක් ලබන්නේ නෑ ඌන තෘප්ති කරයි කියලා. ඒ නිසා පින්නතුනේ අපි අපේ ජීවිතවල ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්න ගන්න පියවර කිසිවකින් නিত্য සදාකාලික සැපක් එන්නේ නැහැ. ඒක සැපේ වරදක් හෝ අපේ අරමුණු කියන්නේ බාහිර අරමුණේ වරදක් නෙමෙයි අපේ ඇතුලේ දෝෂයක්. ඒ කියන්නේ අපිට ඇතිවීමක් නැහැ. අපි ඊට වඩා යමක් හොයන ඒකට අපේ වචන ඇතන ජඩ ගතිය කියලා නේස. ඒ කියන්නේ චපල ගතියක් අපිට තියෙනවා. අපි නිකන් කියන ජඩ නෙමෙයි ඒකට අර්ථයක් තියෙනවා ජඩයි චපලයි කියලා. ඒක අපිට තියෙන නිසා තමයි අපිට සත්තු කියලා කියන්නේ. ශක්ත කියන මූලයෙන් තමයි සත්ව කියන වචනේ ඇදලා තියෙන්නේ. සත්ව කියන්නේ ඇලෙන ගතියෙන් යුක්තයි කියන්නේ. ඇලෙනවා කියන්නේ මොනවද? ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් බාහිර ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්ම අරමුණු වලට අපේ ඇලෙන ගතිය. ඇයි ඇලෙන්නේ? ආස්වාදයක් හොයන්ට. ආදීනව නිස්සරණ පැත්තක තියලා ආස්වාදයයි බලන්නේ අපි. ආස්වාදයේ වෙනුවෙන් ඇලිලා ආස්වාදය විඳින්න හිතුවට සතුට හොයාගෙන ගියාට වෙනතුනේ ඒකේ ඇතිවීමක් නැහැ. ඌන තෘප්ති කරයි හැම මොහොතකම හැම වෙලාවකම. යමෙක් සැපයයි දරාගන්නේ නම් උපේක්ෂාවෙන් ඒ කෙනා ඒක අර දුර්වල ගතියෙන් මිදුණු උපේක්ෂාවෙන් දකින්න කෙනෙක් යා. ඒ කියන්නේ මේ සැප තව මීට වඩා සැපක් යයි හොයාගෙන යන්න තරම් දේවල් මේ ලෝකේ නෑ කියලා දරාගන්න සංයමයක් තියෙන කෙනා තමයි පින්නතුනේ යථාලාභ සන්තුට්ඨේ ලද දෙයින් සතුටු වෙන්නේ. ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ උත්සාහ කරන්න එපා කියන එක නෙමෙයි. සැලසුම් කරන්න එපා කියන එක නෙමෙයි. උත්සාහ කළත් සැලසුම් කළත් අපිට ලැබෙන දෙයක් තියෙනවා නම් අන්න ඒක තමයි යථාලාභ සන්තුට්ඨිය කියන්නේ. ඒ කියන්නේ උත්සාහ කරලා සැලසුම් කරලා කරන්න පුළුවන් හැමදේම කරලා ලබන දෙයින් සැනසෙන්න හිතන්න ඕනේ. ඒක අපි සැපයක් හැටියට ගන්නෙ නැත්නම් පින්නතුනේ මරණකම්ම වුණු තෘප්තිකරම තමයි. ඒ කියන්නේ මරණකම්ම අපි ලද දෙයින් සතුටටපත් වෙන්නේ නැත්නම් පින්නතුනේ සැපක් කියලා එකක් විඳින්නවත් වෙන්නේ නැහැ. ඒක නිසා අද දවසේ අපි මේ සාකච්ඡාව කළේම ලාභ, අලාභ, අයස, යස, නිന്ദා, ප්‍රශංසා, සැපදුක්. මම ඔබෙන් අහන ප්‍රශ්නය තමයි මේ කාරණා අපට අපේ ජීවිතේ අත්විඳින්න සිද්ධ වුණාද නැද්ද? සිද්ධ වුණා. යම් විදිහකින් පින්නතුනේ අපිට මේ ධර්මාසන වලින් නැගිටලා යන ඊගාව මොහොතේ පවා මේ අත්විඳින්න සිදුවීම් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවනි. අපිට ජීවිතයේ අත්දැකීම් විසින් කියලා දීලා තියෙනවා නම් ඔබ කම්පාවටපත් වුණා, වැටුණා, දුර්වල වුණා කියලා ඔබේ මනස යෝනිසෝ මනසිකාරයෙන් උපේක්ෂාවෙන් ධර්මානුකූල සිහියෙන් දරා ගැනීම දුර්වලයි කියලා එතනින් කියව ගන්න සිද්ධ වෙනවා. හැබැයි ජීවිතයේ ආව নানা ප්‍රකාර ප්‍රශ්න ඔබට දරාගෙන ඉන්න පුළුවන් කියලා ඔබට දැනিলা තියෙනවා නම් ඔබ මනසින් ශක්තිමත් මේ වෙනකොට. හැබැයි ඔය ශක්තිමත් බව ඉවසන්නම බැරි තැන දරාගන්න බැරි තැනක් දරාගන්න අපි පුරුදු වෙන්න ඕනද නැද්ද? පුරුදු වෙන්න ඕනේ. නිකන් කෙටියෙන්ම කිව්වොත් සමහරු කියනවා මට ඔය නිකන් නිස්කාරණේ චෝදනා කරන එක පේන්න බෑනේ කියලා කියනවා. ඒ කියන්නේ යාට
අනවර්ථ චෝදනා කරන එක ඉවසන්න බෑ කියලා කියන්නේ එයාට ඉවසන්න ඕනම තැන එතන. කවුරු හරි කියනවා නම් මට මෙන්න මේ අසාධාරණ දේ ඉවසන්න බැරි කියලා නෑ. ඔබ අසාධාරණ ඉවසිය යුතුයි. ඒ කියන්නේ ඒකට අනුබල දෙනවා කියන එක නෙමෙයි. ඒක කෙරෙන්න අරිනවා කියන එක නෙමෙයි. පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ලෝකේ යම් විදිහක විනය කර්මයක් කරන්න යනකොට විනය කර්ම කරන්න යන හැම භික්ෂුවක්ම දුස්සීලයි නම් සිල්වන්තව හිතන එක එක්කෙනයි නම් ඉන්නේ එයාට ආර්ය තූෂ්ණීම් භාවයෙන් නිහඬ වෙන්න කියලා කියන්නේ. ඒක කොන්දපණ නැතිකමවත් පෞරුෂයේ හීනකමවත් එහෙම නැත්නම් නෝන්ජල්කමවත් නෙවෙයි. මොකද සමස්තය එහෙම වෙනකොට පින්නතුනේ එතන තියෙන්නේ දෝෂය දකිනවා. හැබැයි දෝෂය පිළිගන්න බහුතර එකඟ නැත්නම් පින්නතුනේ එතන තමන්ගේ උපේක්ෂාවයි තමන්ගේ ධර්මානුකූල ශක්තියයි තමන්ගේ පෞරුෂය රැකගන්න එක වටිනවා. අර නොහික් මුණු මිනිස්සු අතර ඌර මඩගා ගන්නවා වාගේ තවරා ගන්නවා වෙනුවට. ඒක නිසා මේක හරි ගැඹුරු කතාවක්. මේ ඉවසීම සහ උපේක්ෂාව කියන එක පෞරුෂය ධර්මානුකූලව ගොඩනගා ගන්නවා කියන එක විසින් පින්නතුනේ අපිට ගොඩාක් දේවල් වල උගන්වන්නේ ඉවසන්නමයි. ගොඩක් දේවල් දරා ගන්නමයි. ගොඩක් දේවල් කළමනාකරණය කරන්නමයි. ඔබට ඉවසන්න බෑ කියලා හිතනවා නම් මම මේ වෙනුවෙන් කියන්නේ සීමාව ඉක්මවා ගැටෙනවා කියලා හිතනවා නම් ඔබ එතන තාම සංයමයටපත් වෙලා නැහැ. ඒකට අපි උදාහරණයක් ගමු. මෙතන ඉන්න වැඩිහිටියන්ම බැලුවාම පුංචි කාලේ හිතුවට වඩා තරුණ කාලේ හිතන විදිය පරිණතයිද නැද්ද? ඊටත් වඩා වයසට ගියාම හිතන විදිහ වෙනස්ද නැද්ද? මං කියන එක එක්කෙනාට තියෙනවා එහෙම අත්දැකීම් එක කාලයක්. ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා පින්නතුනේ. අනිත් කාරණේ තමයි අපි ජීවත් වෙන සමාජයේ අපි ජීවත් වෙන්නේ එකම විදිහේ මිනිස්සු එක්ක නෙමෙයි নানা ප්‍රකාර මිනිස්සු එක්ක. මේ ලෝකේ හැම මිනිස්සයාම හැම සිදුවීමම Tamanට ඕන විදිහට වෙන්න ඕන කියලා නියතියක් තියාගන්න එපා. එදා කිව්ව උදාහරණය අදත් මම කියනවා. එදා කිව්වා මතකද මම මේ ලෝකේ එපාම කරපු සත්තු දෙන්න ගැන අර සමාජ මාධ්‍ය ප්‍රකාශයක් තිබුණා. මතකද? ඕන් ඉන්නවා දැන් අහලා නැහැ වාගේ. ඒකේ තිබ්බේ හාවයි මුවයි තමයි මේ ලෝකේ අන්තිම දරුණු සත්තු දෙන්න කියලා. මේ ලෝකේ ඉන්න අහිංසකම සත්තු දෙන්න කොටියයි සිංහයයි කියලා. ඇත්තද ඒක? කවුද ඒක කියලා තිබ්බේ? තනකොළ ගහක් කතා කරයි. තන ගහක් තමයි කියන්නේ මේ ලෝකේ දරුණුම සත්තු දෙන්න හාවයි මුවයි කියලා. කොටියයි සිංහයයි අහිංසකයි කියලා කියන්නේ ඒ තනකොළ ගහමයි. මොකද තනකොළ ගහට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ හාවගෙන් මුවාගෙන් මිස කොටියගෙන් සිංහයගෙන් නෙවෙයි. ඒ නිසා මේ සමාජයේ ඉන්න හැම කෙනාටම පින්නතුනේ හැමෝම සමානව දැනෙන්නේ නෑ. ඒ නිසා අනුන්ට දැනෙන එක තමන්ගේ කරගන්න එපා. අනුන් දෙන චරිත සහතිකවලට තමන් අත්සන් කරන්නට එපා. මොකද අන් අයට හොඳම නැති කෙනා ඔබට හොඳම කෙනා වෙන්න පුළුවනි. ඔබට හොඳම කෙනා අන් අයට හොඳම නැතිම කෙනා වෙන්න පුළුවනි. ඒ කියන්නේ අපි ප්‍රතිචාර දක්වන්නේ එක එක වෙලාවල් වලදී එක එක අයට එක එක විදිහට. ඒ නිසා නැවත මම ඔබට කියනවා මේ ලෝකේ නියති දීලා වැඩ කරන්න බෑ. ඔබට ඔබ පිළිබඳව ධර්මානුකූල ස්වයං ආත්ම පෞරුෂයක් තමයි ගොඩනගා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පින්නතුනේ අපි නැවත මුලට ගියොත් එහෙම මේ සංසාර ගමනේ මෙරි මෙරි ඉපෙදෙමින් යන අපි මේ භව ගමනේ නියත ධර්මතාවයකට ගොදුරු වෙනවා. ඒ තමයි උත්පත්තිය සහ මරණය කියන එක. උත්පත්තිය සහ මරණය අතර කතාවක් තියෙනවා. ඒකට අපි කියන්නේ ජීවිතය කියලා. ඒ ජීවිතය කියන එක මැද ධර්මතා තියෙනවා. ඒ තමයි ජරා ව්‍යාධි පිය විප්පයෝග අප්පිය සම්පයෝග කියලා. ඒ ධර්මතා වලින් මිදිලා නැහැ කවුරුවත්. ඒවා මදිවට තව තියෙනවා අෂ්ටලෝක ධර්මය. ඒ නිසා ඒවා අනේකාකාරයෙන් බලපානවා. ඒවා සැලසුම් කරලා ඉන්නේ නැහැ කියලා ඉන්නේ නැහැ. මොකද අවුරුදු 51කින් මිය යන්න නලින් ඔබේසේකර මහත්මයා ඉපදෙන්නේ නැහැ. එහෙම වෙන්න කියලා එයාගේ අම්මා තාත්තා එයා හැදුවේ ඇඩුවේ නැහැ. එයාගේ යාළු මිත්‍රයෝ එහෙම වෙන්න කියලා එයා ප්‍රාර්ථනා කළේ නැහැ. එතකොට අයන්ති ප්‍රනාන්දු මහත්මිය විවාහ වුණේ නැහැ අවුරුදු 51කින් වෙන්න හිතාගෙන. දරුවා සනුක බලාපොරොත්තු වුණේ නැහැ මේ වයසේදී තාත්තා Tamanට නැති වෙයි කියලා. හැබැයි පින්නතුනේ ජීවිතය ඒකයි. ඒ නිසා ඒ ධර්මතාවන්හි ස්වභාවය ඒ බව අපි දැනගෙන ඒ වෙනුවෙන් අපි උපේක්ෂාවෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි.
ඒක අපි හැමෝටම අනේකාකාරයෙන් දැනෙන විදිහ අනුව වෙනස් වෙන්න පුළුවනි. ඒක නිසා අවසාන වශයෙන් පින්වත් හැමදෙනාම කල්පනා කරන්නට ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබට මට නිවන වෙනුවෙන් මේ දහමක් දේශනා කළා. ඒ නිවන් දකින්න යන ගමනේදී පින්තුනේ වැදගත්ම දේ තමයි අද දවසේ මනස සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද කියන එක. එහෙනම් අද මේ ගෙවන ජීවිතය මේ මොහොත ධර්මානුකූලව ගෙවන්නට නම් පින්තුනේ අටලෝ දහමින් අකම්පිත වෙන උපේක්ෂාවක් අපි පුරුදු කරන්න ඕනද නැද්ද? පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ඔබට යෝජනා කරන්නේ මම ඔබෙන් ඉල්ලා සිටින්නේ වයස් භේදයක් නැහැ. පුංචිම දරුවාට පවා ඒ පෞරුෂය ඇති කරන්න. ඔබ තුළ ඒ පෞරුෂය පුරුදු කරන්න. මේ ලෝකයේ ඔබට සැනසෙල්ල ඒකමයි. ඒ නිසා හැම මොහොතකම ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා මිනිසුන් කෙරෙන් බලපාන ධර්මතාවන් නිට්ටය නොවන්නේය, සදාකාලික නොවන්නේය, අනිත්‍ය වන්නේය, වෙනස් වන්නේය. ඒ නිසා ඒ ධර්මතාව සිත්හි දරාගෙන ඔබට මේ ජීවිතයේ එළඹෙන කාරණාවන්ට ධර්මානුකූලව මුහුණ දෙන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. නලින් ඔබේසේකර මහත්මයාගේ ජීවිතය අපිට කියා දුන්නු පාඩම ගොඩක් අය එතුමන්ට ආදරය නිසා, එතුමන් සෙනෙහසින් වැළඳ ගන්න නිසා, එතුමන්ගේ ගුණ ගායන නිසා, එතුමන්ගේ ඒ ගුණ සුවඳ ඔබට දැනෙන නිසා පින්තුනේ සහෘදයාම මරණානුසතියක් බවට පත් කරගෙන කමඨහනක් කරගෙන කල්පනා කරන්න මේ ලෝකෙ මිනිස්සු හොඳ වෙන්න ඕනේ, මේ ලෝකෙ මිනිස්සු දන් දෙන්න ඕනේ, මේ ලෝකෙ මිනිස්සු සිල් රකින්න ඕනේ, මේ ලෝකෙ මිනිස්සු බණ අහන්න ඕනේ, මැරෙන්න නැතුව ඉන්න නෙමෙයි. ප්‍රශ්න නැතුව ඉන්න හිතාගෙන නෙමෙයි. ලෙඩ හැදෙන්නේ නැතුව ඉන්න හිතාගෙන නෙමෙයි. මොකද ලෙඩ බුදුන්ටත් හැදුනා, ප්‍රශ්න බුදුන්ටත් ආවා, වයසට ගියා, පිරිනිවන් පෑවා. ඒ නිසා මේ හොඳ එන්න ඕනෑ කරන්නේ, හොඳ ගුණ වගාවන් තියෙන්න ඕනෑ කරන්නේ පින්නතුනි සුවඳ පුෂ්පයක්සේ අන් අයට සුවඳවත් වෙමින් සෙනෙහසින් සමාජය තුල වැඩෙන්නට පවතින්නට. දිනක මිය ගිය කල්හි ඔය මිනිස්සු අතර සුවඳ ඉතුරු කරලා යනවා වගේම භව ගමන සුවඳවත් කරගනු පිණිස, භව ගමන සුවපත් කරගනු පිණිස ඒ සඳහා වන විවේක මනසක් නම් ඕනෙමයි. ආන් ඒ විවේක මනසට තමයි අටලෝ දහමින් අකම්පිත මනසක් ඕන කරන්නේ. එවන් මනසක් ගොඩනගා ගන්නට ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා යලිත් ප්‍රාර්ථනා කරනවා. අපි හැමදෙනාම කල්පනා කරමු විශේෂ වශයෙන්ම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනාංශයේ හිටපු පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර මැතිතුමන්. ඔබ මන් දන්නේ සමන්සේක බෙදුවද නැද්ද කියලා මට විතරද දුන්නේ කියලා. මුද්‍රණය කරපු ප්‍රකාශයේ තැනක තිබුණා මරුවා හඬන හැඬුදා කියලා. ඒක කියන්නේ සර්ලියලා තිබුණ එක මට අදහස් වුණේ මැරෙන්න යනකොට මිනිස්සු අඬනවා කියන කාරණය. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය උගන්වන්නේ මාරයා අඬවන දවසක් ඇති කරන්නට කියලා. සමාවෙන්න මට වාහනෙන් විතරයි ඒක බලන්න පුළුවන් උනේ. එතකොට කියනවා මාරයා අඬවන දවසක් තියෙනවා පින්නතුනි. ඒ මාරයා අඬවන්න පුළුවන් එකම දේ මේ බුද්ධ දේශනාව අනුගමනය කිරීමමයි. මොකද බුද්ධ දේශනාවෙන් බුදුපසේ බුදුමහරහත් බවට පත්වුණු කල්හි මාරයා අඬනවා. මොකද මාර වසඟයෙන් මිදුණු නිසා, යලි මරුවාට හසු නොවන නිසා. නමුත් පින්නතුනි අපි නලින් අබේසේකර මහත්මයාට ප්‍රාර්ථනා කරමු මතු භව ගමනකදී එතුමා ප්‍රාර්ථනීය බෝධියකින් ඒ ගුණ සුවඳ විසින්ම මරුවා හඬවන්නට, නිවනින් සැනසෙනට එතුමන්ට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නලින් අබේසේකර මහත්මයාට අපි හැමදෙනාම පංචශීලයේ සමාදන් වීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන්, මේ ධර්ම කරුණ මෙනෙහි කිරීමෙන් මේ හැම ආකාරයෙන්ම ලබාගත්තා වූ පුණ්‍යඵල ශක්තිය අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුගති භවයක වේනංින් අත මිදේවා. සුගති භවයක උත්පත්තිය ලබා ගනිත්වා. මතු ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිනා තාක් මේ සියලු පුණ්‍යඵල ධර්මයෝ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම මෙහි සඳහන් කරන හැටියට දිවංගත ආදරණීය පියාණන් වන සිරිසේන ඔබේසේකර ආදරණීය පියාණන්ට, අමරා ආර්යවර්ධන අබේසේකර ආදරණීය මෑණියන් ඇතුළු කොට අබේසේකර මහත්මයාගේ වර්ග පරම්පරාවේ මිය පරලොවගේ සිළුම දෙනාටමත් අයන්ති ප්‍රනාන්දු මහත්මියගේ වර්ග පරම්පරාවේ මිය පරලොව ගිය යම් පමණක් දෙනා වේ නම් ඒ සිළුම දෙනාටමත් විශේෂයෙන් මේ පින්කම් සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කරන ඒ වගේම අපට ආරාධනා කළ අපේ ශාන්ත මහාචාර්යතුමන්, ඒ වගේම සමන්චන්ද්‍ර මහාචාර්යතුමන්, සම්පත්ස ආදී කොට හැමදෙනාගේමත්
ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දිනාගේමත් නමින් මිය ගිය සියල්ලෝ සියතින් කරගත් පින්කමක්සේම මෙපින් අනුමෝදන් වේවා. එය හැම දිනාගේම භව ගමන සුවපත් වේවා කියලා සාදු කියලා පින් දෙමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ඔබ හැමදෙනාම විවිධාකාරයෙන් සිද්ධ කරගත්තා වූ පුණ්‍යඵල ධර්මයන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන් මෙපින් අනුමෝදන්ව දෙවිස් වඩා වර්ධනය කරගනිත්වා. ඔබ රැකගනිත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධිකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අවසාන වශයෙන් මේ පින්කම් සඳහා මූලික දායකත්වයේ ගැන කටයුතු කරන ආදරණීය බිරිඳක් හැටියට ආදරණීය ස්වාමි පුරුෂයෙකුට කෙරෙන්න ඕන යුතුයකම හැටියට සලකාගෙන මේ පින්කම සඳහා කටයුතු කරන අයන්ති ප්‍රනාන්දු මහත්මියටත් ඒ වගේම ආදරණීය පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නට මේ පින්කමට සම්බන්ධ වෙන සනුක අබේසේකර ආදරණීය පුතණුවන්ටත් ඒ වගේම සහ සම්බන්ධන දෙමව්පියන් ඥාතීන් ආදී කොට හැමදෙනාටමත් මේ පින්කම සඳහා අපට ආරාධනා කළ අපේ මහාචාර්යතුමන්ලා ආදී කොටේ සිළුම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන්නට කල්යාණ මිත්‍රත්වයෙන් කරුණාවෙන් යුක්තව සම්බන්ධ වෙන හැම දිනාටමත් ඔබේ පවුල්වල සිළුම දිනාටමත් මේ පුණ්‍යඵල ධර්මයෝ හේතු වාසනා වේවා. ඔබට කායික සුවය පිණිස වේවා, මානසික සුවය පිණිස වේවා. ඔබේ යහපත් අරමුණු සාක්ෂාත් වේවා. මතු ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිනා තාක් ඔබට මේ පුණ්‍යඵල ධර්මයෝ ආශිර්වාද ශක්තියක්ම වේවා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ.